සහෘද හිතවතුනි සාමීචී YouTube නාලිකාව ඔස්සේ සතිපතා අප වැඩසටහන් මාලාවක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ කාලීන නිමිත්තක් සම්බන්ධව සාකච්ඡා කිරීම. මේ අතිශයින්ම සහෘදශීලී සංවාදයක් මිස කිසිදු දේශපාලන අරමුණක් උදෙසා කරනු ලබන සාකච්ඡාවක් නොවන බව දැන්වීමට කැමැතියි. මේ සාකච්ඡාවේ පාර්ශ්වකරු වන්නේ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද. ඇය සිවිල් චරිතයක් බව ඔබ දන්නවා. ජානක සිසිර කුමාරවන මා සමාජ නිරීක්ෂකයෙකු ලෙස හඳුන්වා දීමට කැමැතියි. buat එක ආපු අනිත් එක කවුද ෂූට් එකට? ජාතික ජනබලවේගේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ සැමියා හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 185ක තොගයක් සමග අනුරාධපුර කොට්ටාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකාව අපරාධමය රාජ්‍යයක් වෙන්න ගන්නේ අපිට කියන්න පුළුවන් ඒක නිශ්චිතම සලකුණු කරන්න ඕනේ 70 දශකයේ අගභාගයේ ඉඳලා. ඒ 70 දශකයට කලින් 71 අරගල තිබුණා, 57 වෙච්ච ජාතිවාදී කෝලහල තිබුණා. එතකොට 71 අරගලේ යම් ආකාරයේ පාලනය කරන්න එතකොට හිටපු සමගි පෙරමුණ ආණ්ඩුවේ මිනිස්සුන්ගේ මැදිහත් වීම තිබුණා. නමුත් ඒ කියන්නේ ප්‍රතික්‍රියාව කියන්නේ යම් ආකාරයකට ඒ සමාජයේ ඇතිවෙච්ච ආර්ථික දේශපාලන කම්පනයන්ගේ ප්‍රතිවිපාකයක්. හරි. හැබැයි 1977 විශේෂම ජේ.ආර්. ජයවර්ධනලාගේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ බල හවුල විසින් ලංකාවේ ආර්ථිකය දක්ෂිණාංශික වෙනසකට ලක් කිරීමත් එක්ක තමයි මේ අපරාධ රාජ්‍ය නිර්මාණය වීමේ සංකේතාත්මක ආරම්භය වෙන්නේ. ඒ කියන්නේ ලංකාව දක්ෂිණාංශික ජාතිවාදයක් කරා ලංකාව උන් අරන් යනවා. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහලා, ගාමිණී දිසානායකලා, සිරිල් මැතිව්ලා හරි ඒගොල්ලෝ උතුරට එක්තරා විදියකට විශාල මර්ධන උතුරේ දෙමළ ජනතාව ඝාතනය කරමින් සංහාරයට ලක් කරමින් 83 දක්වා රංගිය ගමනක් තියෙනවා. අනිපතෙන් දකුණේ වෘත්තීය සමිති ව්‍යාපාර වාමාංශිකයන් ප්‍රගතිශීලීන් කලාකරුවන් මේ සියල්ලන්ම මර්ධනය කරමින් මරා දමමින් පහර දෙමින් රාජ්‍ය නැවත සංවිධානය කිරීමක් දක්වා එක පැත්තකට එන්න ගන්නවා. එතකොට පළමු කාරණේ තමයි ලංකාව අපරාධ රාජ්‍යයක් වීමේ පළමු කාරණේ තමයි ලංකාවේ විශේෂම 1977 පස්සේ පත්තුණු ආණ්ඩු පැහැදිලිවම දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තියක් කරා ලංකාව ගෙනියන්න ඊට විරුද්ධව නැත්නම් ඒ දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධව යම් ජනතාවාදී ආර්ථික හැඩයකින් ඉන්න කණ්ඩායම් මර්ධනය කරන්න තමයි එක්තරා විදියකට රාජ්‍ය මර්ධනකාරී උපකරණයක් බවට පත් කළේ. අනිත් පැත්තෙන් තමයි ඔවුන්ගේ ජාතිවාදය. right ඒක ලංකාව අපරාධ රාජ්‍යයක් වෙන බලපෑම ඊළඟ කාරණේ තමයි ලංකාවේ විශේෂයෙන්ම සාධාරණ දේශපාලන ඉල්ලීම් කරපු දෙමළ ජනතාව ඇතුළු එවැනි ජනවර්ග මර්ධනය කරන්න රාජ්‍ය මිලිටරිය සහ ඒකම රාජ්‍ය නියෝජිතයන් ඉතාම දැනුවත්ව ඔවුන් රාජ්‍ය ඒකට අවශ්‍ය විදිහට ව්‍යුහගත කළා. එතකොට ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි ලංකාවේ වෙළඳපොළ ආර්ථිකය විවෘත කරන්න. ඒකට අවශ්‍ය වෙන විදිහේ ව්‍යාපාරික බලයට අවශ්‍ය වෙන විදිහට ලංකාව සංවිධානය කරගන්න, කළමනාකරණය කරගන්න මේ අපරාධ මාලාවක් ඇති කළා. එතකොට ලංකාව අපරාධ රාජ්‍යයක් වීම අපි කියන්නේ ආර්ථික සාධකයක් තියෙනවා. ඒකේ දේශපාලන සාධකයක් තියෙනවා. ඒකේ මතවාදී සාධකයක් තියෙනවා. එතකොට මේ කාරණාවල ඒකාබද්ධතාවයෙන් තමයි ලංකාව අපරාධ රාජ්‍යයක් බවට පත් උනේ. එහි අතුරු ප්‍රතිඵල තමයි අපි මේ පාතාල මද්‍රජාවාර මතර සම්බන්ධය කියන්නේ අතුරු ප්‍රතිඵලයක්. නමුත් ලංකාව අපරාධ රාජ්‍යයක් බවට පත් කරන්න බලපෑවේ ලංකාවේ විශේෂම දක්ෂිණාංශික නැත්නම් ධනවාදී දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තිය. ඒකම ලංකාවේ 77 ඉඳලා මූලිකම කේන්ද්‍රගත කර ඉදිරියට ගත්ත ජාතිවාදී වර්ගවාදී මර්ධනයන් ඒ ත්‍රස්තවාදී ක්‍රියාවලින් සහ ඒකට ප්‍රතික්‍රියා වශයෙන් මතුවුණු විශේෂම 80 දශකයේ මතුවුණු උතුරු සහ දකුණේ මතුවුණු සංගත ව්‍යාපාරත් මේකට ඒ කියන්නේ මේ ආණ්ඩුව විසින් ඇති කරපු මර්ධනයට ප්‍රතික්‍රියාවක් විදියට ඒ ව්‍යාපාර සංවිධානයේ වීමත්
ඔවුන් විසින් ප්‍රචණ්ඩකාරී දේශපාලනයක් දියත් කිරීමක් කියන එකත් මේකට ආයත් දෙනවා එකතු වෙනවා. එතකොට මේ කියන සියලු තලයන්ගේ ඒකාබද්ධතාවයෙන් තමයි ලංකාව අපරාධ රාජ්‍යයක් බවට පත් වුණේ. අපි දැක්ක මෑත මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ වෙදිකබා ගැනීම විශාල ප්‍රමාණයක් සහ එවැනි ඝාතන කීපයක් සිද්ධ වුණා. ඒකට මේක පැහැදිලිවම පේනවා මේකේ බහුතරය ගත්තොත් මේක පාතාල කණ්ඩායම් වල සමාජිකයන් අතර ඇති වෙන වෙදිකබා ගැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක. එතකොට හැබැයි මේ විපක්ෂයේ අර පරාජිත කණ්ඩායම් මේක උත්සාහ කරනවා කියන්නේ මේක ජාතික ආරක්ෂාවට අනුතුරක් ඒකම මහජනතාවට නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව නැති වෙලා කියලා. හැබැයි ඒක මහජනතාවගේ පැත්තෙන් අහුවොත් අපි කියන්නේ මහජනතාව කියන සාමාන්‍ය පුරවැසියට අනුව එහෙම එකක් දැනෙන්නේ නැහැ මේ. මොකද්ද දැන් මේ විපක්ෂය හදන්න හදනේ අදහස ජනතාවට ඒක අයින්ද්‍රිය නෑ. අයින්ද්‍රිය කියන්නේ ජනතාවට දැනෙන්න බෑ ඒක ජාතික ආරක්ෂාව සහ තමන්ගේ පුද්ගලික නැත්නම් සමාජීය ජීවිතයට මරණීය තර්ජනයක් තියෙනවා කියන එක මේ ජනතාවට දැනෙන්නේ නැහැ. මෑත මාස කිහිපය තුල නැත්නම් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ පහපාරේ පාතාල කණ්ඩායම් වෙන්න පුළුවන් විදියට බොහෝ දුරට පාතාල කණ්ඩායම් වෙන ආකාරයේ වෙදිකබා ගැනීම සිද්ධ වුණේ කියන එකට අපිට පේනවා. ඒ තමයි මීට කලින් තිබුණු ආණ්ඩු තියෙනකොට පාතාලය සහ මත්ද්‍රව්‍ය කියන ජාලය ඔවුන් හැසිරුවේ යම්කිසි දේශපාලන නායකයෙක් හෝ ඒ නායකයාත් එක්ක මූලිකව ඉන්න පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ව කේන්ද්‍ර කරගෙන. හරි එතකොට මේ සුළු පරිමාණයෙන් වන පාතාල මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මේ සියල්ලම අර පාතාල නායකයා හෝ ඒ පාතාල නායකයාට උඩින් ඉන්න දේශපාලකයාගෙන් මේ අපි කියන දූරාවලි ගත වෙලා තිබුණා. රයිට් එතකොට අර මොකද්ද මේ සුළු මත්ද්‍රව්‍ය පාතාල ජාවාරම් කරන අයට වෙදිකබා ගැනීමක් වගේ තරඟයකට යන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ සියල්ල මොනිටර් වෙනවා නැත්නම් ඒ සියල්ල පාලනය වෙනවා අර ඉහළ ඉන්න පාතාල නායකයා සහ දේශපාලකයාගේ අතින්. රයිට් හැබැයි දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි අන්නේ ඉහළින් ඉහළ දේශපාලකයෙක් සහ ඒ යම්කිසි පාතාල වැනි නියෝජිතයෙක් හරහා සිදුවුණු ඒ පාතාලයේ තිබුණු පාලන ක්‍රියාවලිය නැති වුණා. ඒකම පාතාල හිමියන්ගේ පාතාල කරුවන්ගේ දේපලවත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලියකුත් ආරම්භලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේක අලුත් තත්ත්වයක්. ඒ කියන්නේ අපි මේක දන්නේ නැහැ ඒක අනාගතේ කොහොම වෙයිද කියලා. නමුත් අපිට පේනවා මේ ආණ්ඩුව ගැන කවර අපිට කියන්නේ විවාද විවේචන විචාර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නමුත් මේ ආණ්ඩුවට දේශපාලන අධිෂ්ඨානයක් තියෙනවා. මේ පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම් අහෝසි කරන්න. මොකද මේ ආණ්ඩුවේ පදනම ප්‍රතිපත්තිමය පදනම සහ මේ ආණ්ඩුවේ සංවිධානාත්මක පදනම කිසිසේත්ම මත්ද්‍රව්‍ය පාතාලය මත නෙමෙයි රැඳිලා තියෙන්නේ. මොකද ජනතා විමුක්ති පෙරමුණේ උරුමය තුල මේ පාතාලය සහ මේ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් උන්ට උන්ගේ දේශපාලනයට වද්ද ගන්න එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ දේශපාලන අධිෂ්ඨානය මත තමයි ආණ්ඩුව මේ ක්‍රියාවලිය ඉදිරියට අරගෙන තියෙන්නේ. මට අනුව නම් මේක අර දේශබන්දු තෙන්නකෝල්ල රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා ඉන්නකොට අත් කරපු අර මේ සංදර්ශන වලට වඩා වෙනස්. නමුත් මම හිතන්නේ හැබැයි ඉතින් මේ සංදර්ශන වලට වඩා යම් අවංකභාවයක් නිර්ව්‍යාජ බවක් මේකට පෙන්නුවට මම හිතනවා ඉතින් පොලිස්පතිවරයා සහ සමහර දේශපාලන නියෝජිතයන් ආණ්ඩුවේ ටිකක් සංදර්ශන ආකෘතියකුත් මේකට ගන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතන්නේ දේශපාලනය කිරීමේ අරමුණත් එක්ක වෙන්න පුළුවන් ඒක කරන්නේ. නමුත් ඒක මම හිතන්නේ ඒ තරම් ගැළපෙන්නේ නැති වෙයි කියලා. නමුත් ආණ්ඩුව මේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මතන මර්ධනය කිරීමට සක්‍රිය මැදිහත් වීමක් කරමින් ඉන්නවා කියන එක තමයි මට පේන්න තියෙන්නේ. ඒතරම මේ මෑත උනේ යම්කිසි දේශපාලන පරිවර්තනයක් විතරයි. ඒක ආර්ථික පරිවර්තනයක්වත් සමාජීය පරිවර්තනයක්වත් නෙවෙයි. ඒකට දැන් මේ සරලව කිව්වොත් දේශපාලන තන්ත්‍රයන් වෙනස් වුණාට නැත්නම් දේශපාලන පන්තිය වෙනස් වුණාට ලංකාවේ අපි කියන රාජ්‍ය නිලධරය සහ ලංකාවේ ආර්ථික පන්තිය නිකන් අපි ප්‍රභු ආර්ථික පන්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒකට ලංකාවේ රාජ්‍ය නිලධරයයි මේ ප්‍රභු ආර්ථික පන්තියන් අතරයි තියෙනවා දූෂිත තන්ත්‍රයක් නැත්නම් දූෂිත පවුලක්. එතකොට මේක තවම මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මොකද්ද වෙනස් කරන්න. නමුත් ආණ්ඩුව උත්සාහ කරන බවක් පේනවා. නැත්නම් ආණ්ඩුවට හඳුනගෙන තියෙන බවක් පේනවා. නමුත් මම හිතන්නේ මේ කිව්වා වගේම මේ පැහැදිලිවම තියෙන එක තමයි මේ රාජ්‍ය නිලධරයේ යම් කොටස් නීති ශාස්ත්‍රයේ පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සමහර කොටස් සහ ව්‍යාපාරික බලය තියෙන සමහර අය අතර සන්දානයකට එක්ක මේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ඔවුන් ජීවත් වෙලා තියෙනවා. උන් මේකේ වරප්‍රසාද මේ ආර්ථික ලාභයන් ඒවා කාරණා ලැබලා තියෙනවා කියන එක මොකද්ද පේනවා.
නමුත් මම හිතන්නේ ඉස්සරහට ගලවුඩ සටන මේ ආණ්ඩුව බලාපොරොත්තු වන මත්ද්‍රව්‍ය පාතාල ජාවාර මර්ධනය කිරීමේ මගේ ගලවුඩ සටන ඇත්තටම තීරණය වෙන්නේ මෙන්න මේ කාරණයක් එක්ක. සෞර්ද හිතවතුනි සාමීචේ YouTube නාලිකාවේ දෙවන වැඩසටහන සඳහා අප ඔබ හා මෙලෙසින් සම්බන්ධ වෙනවා. අද අපේ උද්ෘතය වන්නේ අපරාධ රාජ්‍ය. අපරාධ රාජ්‍ය කියන වචනයත් එක්කම අපිට මතක් වෙන දෙයක් තමයි මේ අපරාධ සහ රාජ්‍ය කියන එක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය කියන ව්‍යුහයම අපරාධයක් විදිහට අපිට මේ සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. මොකද එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාවේදී විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන විද්‍යාවේදී රාජ්‍ය යනු ප්‍රජා පීඩක උපකරණයක් විදිහට එහෙම නැත්නම් ජන පීඩක උපකරණයක් විදිහට පාවිච්චි වෙනවා කියන අදහස මේ මාක්ස්වාදී දේශපාලනයේ සඳහන් වෙනවා. අද ඉඳන් සාමාන්‍යයෙන් අවුරුදු 35ක් 37ක් විතර අතීතයට ගියොත් අපිට බලා ගන්න පුළුවන් අපේ රටේ අපරාධ රාජ්‍යයක් විදිහට රාජ්‍ය කටයුතු කරපු හැටි සමාජයේ බියෙන් ත්‍රස්ත විදිහට වැඩ කරපු හැටි ඒ පිළිබඳ අපිට ගොඩක් නිදර්ශන තියෙනවා. විශේෂයෙන් 88 89 ජනතා නැගිටීම නැත්නම් කැරැල්ල කියලා කියන්න පුළුවන්. එතකොට ඒ කාලෙත් අපරාධ රාජ්‍යයක් ගැන කතා කළා. හැබැයි දැනුත් මේ වකවානුවෙත් අපරාධ රාජ්‍යයක් ගැන කතා කරනවා. ඉනෝක ඔබට කියන්න පුළුවන්ද දැන් මේ දෙකේ වෙනස මොකද්ද? මීට අවුරුදු 30කට 37කට කලිනුත් අපි අපරාධ රාජ්‍යයක් ගැන කතා කළා. හැබැයි දැනුත් අපි ආපහු මේ මොහොතේ සමාජ මාධ්‍යයේ සහ සමාජය තුළ අපරාධ රාජ්‍යයක් ගැන කතා කරනවා. මේ දෙක ඔබ කොහොමද දකින්නේ? අපරාධ රාජ්‍යයක් තුළ පවතින විවිධ මුහුණුවරවල්, ඒ කියන්නේ විවිධ කාරණා තුලින් අපරාධ රාජ්‍යයක් කියන එක ගොඩනැගෙන ආකාරය. නමුත් දැන් මෙය එක්තරා විදිහක ඝාතන හෝ එහෙම නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා කියන පදනම යටතේ විතරක් අපි ඒ කියන්නේ ඒකටම අපි ඉලක්ක කරලා කතා කරනවා නම් එවැනි දෙයක් විශේෂයෙන් මම හිතන්නේ මම පෞද්ගලිකව ඉතා බරපතල විදිහට අත්දැකීම් ලැබපු කෙනෙක් මගේ ජීවිතය තුළින්. ඒක බොහොම සැකෙමින් මම සඳහන් කරනවා. මොකද එතෙන් කාරණා මම අඩුවෙඩි සහිතව මාධ්‍ය තුලින් ඊට පෙරත් සඳහන් කරලා තියෙනවා. මුලින්ම මගේ පියාගේ ඝාතනය. ඒ කියන්නේ මගේ පියා නීතිඥ ටියුඩර් කීර්තිනන්ද ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැරණිම සමාජිකයෙක් වගේම ඔහු ජාතික සේවක සංගමයේ කියන දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිර්මාතෘවරයා. ඇතරම ඔහු අපි බොහොම තරුණ අවදියේදී මහමග තමන්ගේ රැකියා ස්ථානයට යද්දී කියන්නේ සාවියට යන මොහොතේ වාහනය තුලදී ඔහු ඝාතනයට ලක් වෙනවා නාඳුරුන් තුවක්කුකරු සති. මේ මොහොත තුලදීම වාහනයට දැමූ බෝම්බයකින් අත්බෝම්බයකින් මගේ මවගේ දෙපා හිමි වෙනවා. එතකොට මේ ප්‍රචණ්ඩත්වය මම මගේ ජීවිතේ ඍජුවම අත්දැකපු කෙනෙක් මගේ තරුණ අවදියේදී. ඒ වගේම ඒක අනිත් පැත්තෙන් බැලුවාම තවත් එවැනිම ඍජු අත්දැකීමක් මගේ ජීවිතයට සම්බන්ධයි අතුරුදන් වීමක් සම්බන්ධව. ඒ තමයි අපේ රටේ එක්තරා කාලවකවානුවක් තුළ රජයේ පාර්ශවය සහ රාජ්‍ය විරෝධී දේශපාලන කණ්ඩායමක් අතර ඇතිවෙච්ච සිවිල් ගැටුමකදී ඔවුන් දරුණු විදිහට මේ කණ්ඩායමට සම්බන්ධ වෙච්ච තරුණීන්ව ඝාතනය කරනු ලැබුවා. ඇතර මගේ ප්‍රථම ප්‍රේමී හැටියට හඳුනා ගන්න මගේ විශ්වවිද්‍යාලයේ ඇති වූ ආදර සම්බන්ධතාවයේ පාර්ශ්වකරුව හැටියට ඒවකට ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය නායකයෙක් පත් වෙලා හිටියා. ඒ කියන්නේ ඔහු නමින් කුමාර කුලතුංග ගාලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඔහු වෛද්‍ය පීඨයේ දෙවනි වසරේ සිසුවෙක්ව සිටියේදී අතුරුදන් කරනු ලැබුවා. අවසානයේ අද වෙනතුරු ඔහු දුන්නද නැත්නම් ඔහුගේ ජීවිතය තොර වුණාද කියන මේ තොරතුරවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් තාම පැහැදිලිව මේ අර රාජ්‍ය මර්ධනය විසින් එහෙම නැත්නම් රජයේ පාර්ශ්වයෙන් සිද්ධ වෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ ජීවිතය මේ පොළොවට අහිමි වෙන්නේ නැති කියන නිගමනයට අපිට එළඹෙන්න සිද්ධ වෙනවා. ඊට අනුතරව මම වෘත්තිකයෙක් හැටියට මේ ශාස්ත්‍රය තුළ, ඒ කියන්නේ සිනමා ශාස්ත්‍රය තුළ, මාධ්‍ය ශාස්ත්‍රය තුළ මම ස්ථාපනය වුණාන් පස්සේ 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් මට ආරාධනාවක් ලැබෙනවා, වෘත්තීමය ආරාධනාවක් ලැබෙනවා මේ කිසියම් වෙළඳ දැන්වීමක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ දේශපාලන ප්‍රචාරණ දැන්වීමක්. ඒක ඇත්තටම කියනවා නම් වෙළඳ පරමාර්ථයකින්
මේ නිර්මාණය කරපු මේ කිසියම් ඒ පාර්ශවයක් වෙනුවෙන් ඒ කියන්නේ ඒ ජනාධිපතිවරණේ තරඟ කරපු පාර්ශවකරුවන් දෙදෙනාගෙන් එක් පාර්ශවයක් වෙනුවෙන් ඔවුන්ගේ කඳවුරෙන් ලැබෙන ඉල්ලීමක් හැටියට නෙමෙයි අතර මට කියන්නේ ඒක කොළඹ කමියුනිකේෂන් කියන EAP සමූහ ව්‍යාපාරය යටතේ පැවති වෙළඳ දැන්වීම ආයතනයකින් තමයි මට ඉල්ලීම යොමු වෙන්නේ. ඉතින් මම මේක නිලකාර්යයක් හැටියට ඉෂ්ට කරනවා. ඒ ඉෂ්ට කරායින් පස්සේ වෙළඳ දැන්වීම නොසිතපු ආකාරයට ලංකාවේ විශාල පෙරලියක් ඇති කරනවා. මේ මොකද ඒ තුල කතා වෙච්ච සංවේදී කාරණා ඔස්සේ. ඉතින් ඒ තුල ඇතිවෙච්ච මේ පෙරලිය හින්දා, ඒ කියන්නේ සමාජ කැළඹීම හින්දා දැන් මම මේ නිර්මාණය කරපු පාර්ශවකරුවන්ගේ විරුද්ධ පිළේ අය ඔවුන් තමයි අවසානයේ බලය දිනාගන්නේ මොහොතේ රටේ. ඔවුන් ඉතා බරපතල විදිහ ව්‍යාජ චෝදනාවක් ගොඩනගනවා. මම ඒ වෙල් දැන්වීමට පාවිච්චි කරපු කුඩා දරුවා පැහැරගෙන ඇවිල්ලා ඒ දරුවට වද හිංසා පමුණවලා මම ඒ දරුවා මේ අයිති උදුරාගත්තා කියලා. කොටිම මම මේ කියන්නේ කුඩා දරුවෙක් කිඩ්නැප් කරපු කෙනෙක්ගේ තත්ත්වයටපත් කරලා ජාතික මට්ටමින් ඒ ප්‍රචාරය වුන් ගෙනියනවා. ඊට පස්සේ ඒක අධිකරණ කටයුත්තක් හැටියට අධිකරණයට පැමුණුවෙන් පස්සේ බොහොම කෙටි දවසකින් ඒ නඩුව විසි වෙනවා. ඒකට ප්‍රමාණවත් සාක්ෂි නැහැ, ඒකට සාධනීය හේතු නැහැ කියලා. නමුත් ඒ වෙනකොටත් ඒ අවශ්‍ය මේ ප්‍රචාරය වුන් ලබාගෙන ඉවරයි. ඒ වගේම ඒ තීන්දුව එළියට ප්‍රකාශ කරන මොහොත වෙන විට ඔවුන් තමන්ගේ බලය දිනාගෙනත් අවසන්. එතකොට මේ මොහොතත් ඔවුන් අර නෙගටිව් පබ්ලිසිටි කියන එක පාවිච්චි කරලා තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය ගෙනිච්ච විදිහ සම්බන්ධයෙන් මම ඍජුව අත්දැකීම් තියෙනවා. ඒ කාරණා දෙකටම වඩා බොහොම බරපතල ආකාරයේ ප්‍රචණ්ඩත්වයකට මම පෞද්ගලිකව මුහුණ දුන්නා. නිර්මාණකරුවෙක් හැටියටත් සිවිල් වැසියෙක් හැටියට. ඒ තමයි දැන් මේ සිදුවීම් පස්සේ ඔවුන් කිසියම් ආකාරයක දේශපාලන වෛරයක් එහෙම නැත්නම් දේශපාලන වෛරය ඔස්සේ ඇති කරගත්ත පරිගැනීමක් වගේ කාරණාවක් විශේෂයි මාව ඉලක්ක කරගෙන ඉන්නවා කියලා මට යම් යම් පාර්ශවයන්ගෙන් දැනුවත් වීම ලැබුණා. ඉතින් ඒක මුලදී මම ඉච්චර බරපතල විදිහට ගත්තේ නැහැ. නමුත් එක්තරා ප්‍රමාණයකට ඒ තොරතුරු නැවත නැවත මා කරා පැමිණෙද්දී මට ඒක බරපතල විදිහට ගන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම එවකට පදිංචි මහරගම ගම්මාන පාරේ මම කුලියට හිටියේ. නිවසෙන් අයින් වෙලා මම දෙහිවල සුපිරි නිවාස සංකීර්ණයක වසර එකමාරක් පමණ දෙහිවල පල්ලියදොර පාරේ සුපිරි නිවාස සංකීර්ණයක මම හැඟවිලා හිටියා. මම ඉන්නේ කොහෙද කියන එකවත් කිසිම කෙනෙක්ට බාහිරට දැනගන්නට ඉඩ නොසලස්වා. ඒ ඉන්න අතරේදී අපුරු සිදුවීමක් වුණා. මොකද ඇත්තට මේ කාලවකවානුතුර ඇතැම් මගේ ඥාතීන් සහයි මාවටින් පිළිසිහ මේක ටිකක් මේ මම නිකන් අධිතක්සේරුවකට එළඹිලා මම මේ ඒක නිකන් මවාගත් සත්‍යයක් වගේ එකකින් මම එහෙම බිය ගැන්විලා ඉන්නවා වගේ එකක් අදහස් කරපු අයත් හිටියා. නමුත් ඔය කාලය තුලදී ඒවකට බොහොම ජනප්‍රිය පුවත්පතක් තිබිච්ච ලසන්ත වික්‍රමතුංග මහතාගේ අදාපාතර නැති ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩ පුවත්පතේ සහ ඒකේ මව් පුවත්පත වන ඉරිදා පුවත්පතේ ඇත්තටම ඉරුදින මගේ මතකින් වැරදි නම් ඉරුදින පුවත්පතේ පළ වෙලා තිබිච්ච මුල් පිටේ ඒ කියන්නේ ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට පළ වෙලා තිබිච්ච ප්‍රවෘත්තියකින් ඒ අත්දැකීම ඉතාම බරපතල විදිහට මට අත්දකින්න ලැබුණා. මොකද මේ මුල් පිටුවේ එදා ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට පළ වෙලා තිබුණේ යුද හමුදාවේ රහසිගත තොරතුරක් ඒ මාධ්‍යවේදීන් හැටියට ඔවුන්ට කිසියම් පාර්ශවයක් තුළින් ලැබිලා තිබුණා. ඒක බොහොම බරපතල රහසිගත මේ ඔවුන්ගේ අභ්‍යන්තර රාජ්‍ය රහස් හැටියට හඳුන්වන මේ තොරතුරක්. ඒ තොරතුර තමයි ඔවුන් තමන්ගේ ඒ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය යටතේ මුල් පිටුවේ පළ කරලා තිබුණේ. ඒ පිටුවේ තිබුණේ ඒ ඊට කලින් ඒ කියන්නේ අපි පොත පළ කරන්න කලින් සැලසුම් කරපු යම් ලයිස්තුවක් නාම ලේඛනයක්. ඒ නාම ලේඛනයට අයිති උනේ ඒ රජය විසින් ඉතාම අනීතික විදිහට එහෙම නැත්නම් නැර බලය යොදවා ඝාතනය කිරීමට සැලසුම් කර පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ නාමාලේඛනයක්. ඒ නාමලේඛනයේ තුල ස්ත්‍රීන් දෙදෙනෙකුගේ නම් පමණයි සඳහන් වුණේ. එක්කෙනෙක් ඒ වකට
හන්දි ලීඩ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘපතියගේ නම අනිත් නම හිමිකරුවා මමයි. ඒ වගේම තවත් මට අමතරව තව එක කලාකරුවෙකුගේ නමක් සඳහන් වුණා. ඒ තමයි විමුක්ති ජයසුන්දර. මොකද ඔහු ඒ වකට ප්‍රංශේ කානුවලේ හොඳම ආධුනික චිත්‍රපටය සඳහා සම්මානය දිනාගත් සිනමා පටය තුළින් හමුදා බටීන් දැඩි ලෙස විවේචනයට ලක් කරලා තිබුණා. එතකොට හමුදා බලයත් එක්ක තමන්ගේ දේශපාලන පැවැත්ම ගැට ගහගත්ත. ඒ තුලින් තමන්ගේ විමුක්තිය සොයාගෙන ගිය දේශපාලන කඳවුරකට ඒක බලවත් පහරක් වෙලා තිබුණා. ඉතින් ඒ නාම ලේඛනය තුල පැහැදිලිව සඳහන් වෙලා තිබුණා මේ නාම ලේඛනයට අයිති පුද්ගලයින්ව පවතින රජය විසින් රහසිගත මෙහෙයුමක් යටතේ ඝාතනය කරන්නට සැලසුම් කරලා තිබුණා කියලා. ඉතින් ඇත්තටම නමුත් ඒක මොකක් හෝ හේතුවක් මත මම අර සංගවිලා හිටපු කාරණේ වෙන්න ඕනේ. උන්ට මාව හොයාගන්න නොහැකි වෙලා මගේ ජීවිතේ බේරුණා. නමුත් මේ තමයි අද මේ කියන භූමිය තුළ එහෙම නැත්නම් මේ දූපත ඇතුලේ පවතින අර අපි ජනප්‍රියවාදී විදිහට හඳුන්වන මැර දේශපාලන එහෙම නැත්නම් අපරාධ රාජ්‍යයක තියෙන එක සුවිශේෂී අංගයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔබ සඳහන් කර ආකාරයට මෙවැනි ප්‍රචණ්ඩකාරී අත්දැකීම් වලට ඔබ මිහුණ දීලා තියෙනවා. ඒ වගේම මේ රටේ විශාල පිරිසක් මේ විදිහටම ප්‍රචණ්ඩකාරී අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. උන්ගෙන් බොහෝ දෙනෙක් අතුරුදහන් දැන්ටම. කෙසේ වුවත් මේ අද පවතින දේශපාලන තත්ත්වයේ මත ඔවුන්ට යම්කිසි යුක්තියක් ඉටු වෙන්න ඕන. ඒ වගේම මේ ඒ යුක්තිය ඉටුවීම මේ රටේ අනාගතයේ කෙරේ විශාල බලපෑමක් කරනවා. ඔබ මොකද හිතන්නේ දැන් ඔය ප්‍රචණ්ඩකාරීත්වය එහෙම නැත්නම් අපරාධමය ස්වභාවය ඒක අපිට එතනින් විතරක් ලඝු කරලා හිතන්න පුළුවන්. ඒ අපරාධමය ස්වභාවයන්හි මීට එහා ගිය මීට එහාට ගිය තව මානයක් නැද්ද? ඒ ගැන මොකද කියන්න පුළුවන්? අපරාධ රාජ්‍යයක් කියන්නේ ක්‍රිමිනල් ස්ටේට් කියන මේ අදහස ඇත්තටම මේ ගැන්ග්ස්ටර් කියන වචනේත් එක්ක එහෙම නැත්නම් දාමරික කියන එකත් එක්ක පමණක් සැබඳිච්ච මේ අදහසක් නෙමෙයි ඒ තුල ගම්ම වෙන්නේ. ඇත්තටම අපරාධ රාජ්‍යයක් කිව්වහම දැන් රාජ්‍ය කියන අර්ථය අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ සිසිර. මොකද හේතුව දැන් මේක අසන ශ්‍රාවකයින්ට ඇත්තටම අපි කිසියම් ආකාරයක මෙහි මූලය පිළිබඳ අදහසක් ජනිත කරවලා ඕනේ. අපි එහි තියෙන අනිකුත් කාරණා සාධනීය හෝ නිෂේධනීය කාරණාවලට අපි යන්නේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න. ඇත්තටම දැන් ජෝන් ලොක් වගේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක් කියලා තියෙන්නෙම මේ රාජ්‍යයක් කියන්නේ නිකන් දෙවියන්ගේ වරමක්. එහෙම නැත්නම් සබහා ධර්මයේ විසින් අපිට පවරා දෙන ලද කිසියම් වූ අයිතියක් එහෙම නැත්නම් දිව්‍යමය අයිතියක් වගේ එකක් කියන එකකට ඉහළට නංවලා තමයි ඔහු එය හඳුන්ලා දෙන්නේ. නමුත් ඔහු පවා ඇත්තටම සඳහන් කරනවා මේ රාජ්‍යයක් තුළ තිබිය යුතු මූලික ලක්ෂණ තුනක්. ඒ කියන්නේ අයිතිවාසිකම් තිබිය යුතුයි, ආධිපත්‍යයක් තිබිය යුතුයි, ඒ වගේම දේපල හා වත්කම්. rights, liberty, property කියලා තමයි ඒක හැඳින්වෙන්නේ. නමුත් දැන් ඒක අපි අපේ වර්තමාන સંદર્ભයට අපි ගෙනාවහම, ඒ කියන්නේ නූතනය තුළ අපි භාවිත අදහස තුළට අපි එබී බලනවා නම් ඇත්තටම රාජ්‍යයක් කිව්වහම මූලිකවම අපිට තේරුම් ගන්න ඕනේ යම්කිසි නිශ්චිත භූමි භාගයක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ භූමි භාගය තුළ කිසියම් වූ ජන කොට්ටාශයක්, ජනගහනයක් වාසය කරන්න ඕනේ. ඒ වගේම ඒ ජනගහනයට සහ ඒ භූමි භාගයට ආවේනික වූ ස්වෛරීත්වයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් රටවල් දේශ සීමා වලින් ඔවුන්ගේ පාලනයෙන් බැහැරව ඔවුන්ටම ආවේනික වූ බලයක්, දේශපාලන නිදහසක් නැත්නම් ස්වෛරීත්වයක් එහෙම නැත්නම් ස්වාධිපත්‍යයක් ඔවුන්ට හිමි වෙන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඒ කාරණය මෙහෙයවන්න, ඒ කියන්නේ පෙරකී කාරණා යම් ආකාරයකට පරිපාලනය කරන්න කිසියම් පාලන අධිකාරියක් එහෙම නැත්නම් රජයක් පවතින්න ඕනේ. ඉතින් ඔය මූලික સંદર્ભය තුල ඉඳගෙන අපි කතා කරත් ඇත්තටම අපරාධ රාජ්‍යයක් කියන එක තුල අන්තර්ගත වෙන මූලික කාරණා රැසක් තියෙනවා. මොකද මේ කාරණා රැස අපි හරි හැටි අඳුනාගන්නේ නැතුව මෙය කිසියම් දාමරික එහෙම නැත්නම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට පමණක් හුදකලා කරලා හඳුනාගත්තොත් වෙන්නේ ඒ අපේ පුළුල් මාතෘකාව අපි කිසියම් ආකාරයකට ආන්තික විදිහට නිර්වචනය කිරීමකට ලක් කරනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ කතා කර ඉදිරියට ගලාගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කරමින්ම මම මේ අපරාධ
රාජ්‍යයක් කියන එක පිළිබඳව තියෙන මූලික අදහස පොඩ්ඩක් පැහැදිලි කරන්නයි. ඇතරම මේ දැන් ඒක කොටස් කීපයකට බෙදෙනවා. ඒ කියන්නේ රාජ්‍යයක් අපරාධ රාජ්‍යයක් බවට පරිවර්තනය වන්නේ යම් යම් කාරණා රැසක් ඒ තුල විවිධ ආකාරයෙන් බලපෑවෙනවා නම් කියන එක තමයි එයින් හැඟවුම් වෙන්නේ. දැන් මූලිකව අපි ගත්තොත් ආරක්ෂක හමුදාව විසින් ඒ කියන්නේ යම් කිසි රජයක් තුල පවතින උන්ගේ ආරක්ෂාව සඳහා යොදවන ආරක්ෂක හමුදාවන් කියන කොටස ඉන්නවා. ඒ මෙහෙයුම් තුල සිදුවන යම් අපරාධ. ඒ කියන්නේ නිලමය වශයෙන් ඔවුන් රටේ ආරක්ෂාව සාමය මිනිසුන්ගේ ජීවිතවල තියෙන අයිතිය රැක ගැනීම පිණිස මේ බලයක් මේ ලබා ගත්තත් ඔවුන් විසින්ද නැවත සිදු කරන ලද යම් නීතියට පිට කරන ක්‍රියාදාමයන් හමුදා ආරක්ෂක හමුදා විසින් කරන ලද අපරාධ හැටියට සැලකෙනවා. ඒ වගේම මේ ඊට අමතරව රාජ්‍ය විරෝධී කණ්ඩායම් ඕනම රටක ඉන්න පුළුවන් රාජ්‍ය පක්ෂපාතී සහ විරෝධී කියලා කණ්ඩායම් ඔවුන් විසින් පොදුවේ ගත්තාම අර මිනිස් ජන ජීවිතයට බාධා වෙන ආකාරයට එහෙම නැත්නම් ජාතික සම්පත් විනාශ වෙන ආකාරයට හෝ එහෙම ක්‍රියා කරනකොට එතන ඒ තුලින් මතුවෙන අපරාධමය ගතියක් මේ පැන නගිනවා. ඒ වගේම මේ දේශපාලන අධිකාරිය දැන් ඉහළම ස්ථානයේනේ අපි ලබා දෙන්නේ මේ දේශපාලන අධිකාරියට. ඒ කියන්නේ විධායකයෙක් සහ ව්‍යවස්ථාදායකයෙක්. ඔය දෙකම හෝ ඔය දෙකින් යම්කිසි පක්ෂ දෙකක් විසින් ওই දෙක මෙහෙවන අවස්ථාවක් තියෙනවා කිසියම් රටවල් වල. නමුත් පොදුවේ ගත්තාම ගොඩක් වෙලාවට දැන් අපේ රටේ නම් අපි විධායකයට පත් වෙන නායකයාගේම අනුගාමිකයන් එහෙම නැත්නම් ඒ දේශපාලන කණ්ඩායම පිරිසක් තමයි ගොඩක් වෙලාවට ව්‍යවස්ථාදායක හැටියට පත් වෙන්නේ. එතකොට ඔවුන්ගේ මැදිහත් වීමෙන් කිසියම් අනීතික ආකාරයක මිනිස්හා දේපල සම්බන්ධව ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් එතන ඇතරම මේ රාජ්‍ය මැදිහත් වීමෙන් සිද්ධ වෙන්න පුළුවන් වෙන අපරාධ. ඒ වගේම ප්‍රබලම එකක් තමයි අපරාධ රාජ්‍යයක් තුළ තියෙන මේ ආර්ථික අපරාධ කියන එක. අපි හුඟක් වෙලාවට ඒක අවධානය ලක් කරන්නේ නැහැ. ඇතරම දැන් රටක පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ ජන ජීවිතය යහපත් එකක් වෙන්නේ නැහැ. එතකොට එවැනි රටක ආර්ථික කළමනාකරණය එහෙම නැත්නම් ආර්ථිකය යහපත් ලෙස පවත්වා ගැනීම කියන දේට එරෙහිව අනීතික විදිහට ඒ කියන්නේ සදාචාර සම්පන්න බවින් බැහැර කියන එකට වඩා අනීතික විදිහට සිදු කරන්නා වූ මූල්‍යමය කටයුතු වලින් ආර්ථික අපරාධ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය වෙළඳාම තුළිනුත් එවැනි අපරාධ රාජ්‍යයක් තුළ විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. තවදුරටත් ඒක හඳුන්වනවා නම් වර්ග භේදවාදය, කුල ගැටුම්, වර්ණ භේදවාදය, ඒ වගේම සමාජ ලෛංගිකත්වය, සමාජ ලිංගිකත්වයේ තුළ ඇති වෙන විභේදන ඔස්සේ ඇති වෙන ගැටුම් වගේ දේවල් අපරාධ රාජ්‍යයක ගොඩ රැගෙන්න පුළුවන්. ඒ වගේම මේ ජාත්‍යන්තර මට්ටමින් සිදු කරන මූල්‍ය ගනුදෙනු අපි මුදල් විශුද්ධීකරණය කියලා මේ බහුලව භාවිතා කරනවා. මේ මුදල් විශුද්ධීකරණයට ලක් කරන විදිහ යටි අනීතික මූල්‍ය ගනුදෙනු ඇති කර ගැනීම තුලිනුත් රටක අපරාධයක් හැටියට ඒ රාජ්‍ය තුළ සිද්ධ වෙන අපරාධයක් හැටියට ඒක වර්ණනා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අතින් බැලුවාම මේ රටක තියෙන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම්. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මහ පොළොවක ජීවත් වීමට අයිතිය ලබන මිනිස්සුන්ට තමන්ගේ මූලිකව ජීවත් වීමේ තියෙන අයිතිය උල්ලංඝනය වෙනවා නම් කිසියම් ආකාරයකින් ඒ සම්බන්ධයෙන් බරපතල ක්‍රියාවන් ඒ අදාළ කියන භූමි භාගය තුළ සිද්ධ වෙනවා නම් දිගින් දිගටම මූලික අයිතිවාසිකම් කඩවීම තුළිනුත් රාජ්‍යයක් අපරාධ රාජ්‍යයක් හැටියට හඳුන්වන්නට අපිට පිළිවන්. ඉතින් ඔයනි කාරණා ගොඩක් එක්ක අපි මේ මූලික සන්දර්භයේ තේරුම් ගනිද්දී දැන් ඔබ කී ආකාරයට දැන් කිසියම් ආකාරයක රටේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ඇති වෙච්ච අභ්‍යන්තර කැරලි කෝලහල එහෙම නැත්නම් සම් දේශපාලන බලයක් වෙනුවෙන් මතුවෙච්ච ඒ කාලේ හැඳින්වුවා එක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට. නමුත් කිසියම් වූ ගැටුමක් දේශපාලන ගැටුමක් කරන කොටගෙන ඇති වෙච්ච ඒ අපරාධමය ස්වභාවය වගේම වර්තමානයේ එවැනි කියන්නේ අභ්‍යන්තර දේශපාලන ගැටුමක් කියලා පුළුල් විදිහට අපිට හඳුන්වන්න බැරි වුණත් සාමකාමී රාජ්‍යයක් තුළ විටින් විට පැන නගින අපරාධ ක්‍රියාවන් ඒක එක්තරා විදිහට දාමමය අපරාධ ක්‍රියාවන් ඒ කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන
කියන කාරණා අර මං කලින් කියපු කාරණා සියල්ලටම අනුගතව අපිට මේ හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර මං නැවතත් ඒක උච්චාරණය කළා කියනවා. දැන් මෑතකදී අර කසුන් පුස්සෙවල කියන ජනමාධ්‍යවේදියා නිකුත් කරපු පොත අපරාධ රාජ්‍ය කියන එකේදී ඔහු ඇත්තටම අවධානය යොමු කරන්නේ මේ දාමරික ක්‍රියාවන් රටක සිද්ධ වෙන ඒ කියන්නේ රාජ්‍ය තුලින් හෝ රජයෙන් පරිබාහිර සිද්ධ වෙන එවැනි ක්‍රියාවන් මූලික කරගෙන තමයි ඔහු ඒ ග්‍රන්ථයක් හැටියට දක්වන්නේ. නමුත් එතනින් බැහැරව මම අර කලින් කියපු සියලුම නිර්ණායකයන් ඔස්සේ රාජ්‍යයක් තුළ අපරාධ සිද්ධ විය හැකි. එවැනි අපරාධ දිගින් දිගටම සිද්ධ වීම තුළ මොකද ඒ කියන්නේ යම්කිසි එක්තරා නිශ්චිත අවස්ථාවකදී අපරාධයක් සිද්ධ වෙලා ආයි දශකයකට එහෙම නැත්නම් වසර කිහිපයකට පස්සේ තව එකක් සිද්ධ වෙනවා කියන කාරණේ නෙමෙයි. මොකද එහෙම ලෝකේ ඕනෑම මම හිතන්නේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ලෝකේ රටවල සහ ඉහළම කමියුනිස්ට් වාදයේ තියෙන ලෝකේ රටවල පවා බොහොම දැඩි වාතාවරණයක් තුළදී පවා එවැනි අපරාධ විтин විට සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ජන සමාජයක ස්වභාවය. නමුත් ඊට වඩා මේ අපරාධ රාජ්‍යයක් කියන අදහස මූලිකව අර්ථ ගැන්වෙන්නේ යම්කිසි ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා නම් ඒක අඛණ්ඩව සිද්ධ වෙනවා නම්. ඒ කියන්නේ අඛණ්ඩව කියන එකකින් අදහස් කරන එකකට පසුපස්සේ එකක් නොවුනත් බොහොම කියන්නේ ඉක්මනින් ඒ කියන්නේ බොහොම කෙටි කාලයක් තුළ එකවෙනි කෙටි කාලයක් තුළ කිසියම් නිශ්චිත ක්‍රියාවන් රැසක් මේ සිද්ධ වෙනවා නම් අනීතිකව එවැනි තත්ත්වයක් තමයි අපි හුඟක්ලාට අපරාධ රාජ්‍යයක් විශේෂයි අපිට මේ රටේ අපරාධ සිද්ධ වෙන භූමියක් හැටියට හඳුනා ගන්නට ලැබෙනවා. හොඳයි මේ ඔබගෙන් මතුණු කරුණක් එක්ක මම මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කැමතියි. එකක් තමයි ඔය මේ දැන් 88 89 දී යම් සන්දර්භයක්. එක වෙනස් සන්දර්භයක්. එතකොට අද කතා වෙන සන්දර්භේ තව සන්දර්භයක්. දැන් මේ 88 89 ගෙත් යම්කිසි ආර්ථික අපරාධ යම් ප්‍රමාණයක් වුණා, මේ ගිනි තැබීම්, විනාශ වීම සෑහෙන ප්‍රමාණයක් වුණා. අද වෙනකොට එහෙම ගිනි තැබීම් නෙමෙයි. නමුත් ආර්ථික අපරාධ අතිවිශාල වශයෙන් සිදු වෙලා ඒවට නීතිය ක්‍රියාත්මක නොවි පැවතිලා ඒ වගේ අවුල් සහගත තත්වයකට පත් වුණු කාලෝකවණුවක් තමයි අපි ගෙවා දැන් උදාහරණයක් ලෙස ගත්තොත් දැන් ඔය 2015 16 දී මේ බැඳුම් කර වංචාව. ඒ වගේම දැන් මට මේ මොහොතේ සිද්ධියක් කියන්නට අවශ්‍යයි මේ හිටපු මේ ඊයේ සිද්ධිය උනේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ පුතා කියලා ගන්න පුළුවන්. ඔහු අධිකරණයේදී ඔහු අප ලබා తాවකාලිකව මේ ඉවත් වුණා. ඒ කියන්නේ අධිකරණයේ මේ මුදා හැරියා. රුපියල් 50000ක ශරීරය අප ලබා. එතනදී ඔහු මාධ්‍යයට යම්කිසි සංඥාවක් දක්වලා තිබුණා. ඒක ඇවිල්ලා මේ යම්කිසි සංඥාවක්. ඒක සුදුසු සංඥාවක් නෙමෙයි. ඒ වගේම ඔහු අර අහලා තිබුණා මේ මාධ්‍යෙන් මේ මාක්ස් එක ගලවන්නද කියලා. මේ කියන්නේ මේ දේශපාලනයෙන් නිරත වෙන අය ඔවුන් හිතනවා උන්ට අපරාධ කිරීමට අයිතියක් තියෙනවා කියලා. ඒ උන්ගේ හැසිරීම ඇතුලේ තියෙන දේශපාලනය නිරත වෙනවා නම් උන්ට යම්කිසි කියන්නේ උන්ට අපරාධ කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම දැන් දේශපාලනය නිකන් බිහි වෙන්නේ නැහැනේ. දේශපාලනය බිහි වෙන්නේ යම් ජනමූලික තත්වයක් තියෙනවා. ඒ ජනමූලික තත්වය ගත්තාම ජනමූලික පදනමකුත් මේකට තියෙනවද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් උදාහරණ ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලයට එමත් සමගම ඔහුට පසු කාලයේදී එල්ලූ චෝදනාවක් තමයි ඔහුගේ මේ පස් කොන්ත්‍රාතු කරන, ගල් කොන්ත්‍රාතු කරන, වැලි කොන්ත්‍රාත් කරන, බස් අලුතින් පාට දාන, බාර් ලයිසන් තියෙන මේ විශාල පිරිසක් මොහොත් එක්ක මේ දේශපාලනයේ යෙදෙනවා කියන එක. ඒ කියන්නේ නීතිය සහ අවනීතිය අතර කලාපේ ඉන්න සෑහෙන පිරිසක්. මේ ඇත්තටම මේක නොසලකිය යුතු සාධකයක් නෙමෙයි. මොකද මේ වගේ ජනමූලික පදනමක් නැත්තම් මම ජනමූලික පදනමක් කියලා අදහස් කරන්නේ මේ ඒ දේශපාලඥයාගේ අනුගාමිකයන් පිරිසත් එක්ක බැඳිච්ච සමාජයක්. ඔවුනුත් ඔවුන් මේ රටේ මිනිස්සුනේ. මේ රටේ වෙන කොහෙවත් මිනිස්සු නෙමෙයි. මේ රටේ ජනතාව. එතකොට මෙන්න මේ වගේ දෙපැත්තට තියනවා නේද මේ කියන්නේ දේශපාලන අධිකාරිය වගකිය යුතු සේම ජනමූලික පදනමකුත් මේකට තියනවා නේද? ඒකනේ උන් හිතන්නේ උන්ට අපරාධ කිරීමට අයිතියක් තියෙනවා කියලා. මේ ගැන ඔබ මොකද්ද දරන අදහස? ඔව් ඇත්තටම ඔය කියන කොටස ඇත්තටම අයිති වෙන්නේ රටක පවතින දේශපාලන සංස්කෘතිය කියන ඒ වටපිටාවට. මොකද ඇත්තටම කියන්නේ සමාජීය වශයෙන් ජනයා ඒකරාශී වෙලා තම තමන්ගේ
වගකීම් අයිතීන් ඉෂ්ට සිද්ධ කරගනිද්දී ඒ රට තුළ පාලන අධිකාරියේ පටන් පහළ දක්වාම දිවෙන කිසියම් වූ නියාමනයක් තියෙනවා. එහෙම නැත්නම් පැවැත්මක් තියෙනවා. ඒගොල්ලන්ගේ යම් චාරයක් තියෙනවා. යමක් ඉෂ්ට සිද්ධ කිරීමේදී. එතකොට ඒදී හරියට සිද්ධ නොවීම තුළ ඇතිවෙන මේ වටපිටාව අපි පොදුවේ හඳුන්වනවානේ දේශපාලන සංස්කෘතියක් කියලා. එතකොට ওই දේශපාලන සංස්කෘතියේ තියෙන අවුල තමයි ඔය ඔබ මේ එක්තරා උදාහරණයකින් හඳුන්වනු ලැබුවේ. ඉතින් වෙනි සිද්ධීන් මම හිතන්නේ බලු හැමතෙම අපිට පේනවා කියන්නේ දේශපාලන උණ ඇඟට ගත්ත යම් පිරිසක් තමන්ගේ ඒ තියෙන අධිපති බලය තවදුරටත් ඒක නැතත් ඒ බලය තවදුරටත් තියෙනවා කියන හැඟීමෙන් ක්‍රියා කරන එකට අමතරව අද මම හිතන්නේ මේ ලාංකීය සමාජය ඇතුලේ මම හිතන්නේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ බොහොම ප්‍රකට වෙච්ච සිද්ධීන් දෙක තුනක්ම තිබුණා මේ ට්‍රැෆික් මේ වාහන මේ මෙහෙයුමකදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහා මාර්ගයක ගමන් ගනිද්දී ඇතිවෙන සාමාන්‍ය වැරදි කියන්නේ ක්‍රියාවක් මහා මාර්ගයක ධාවනය කරන රථයකින් එක්තරා කාන්තාවක් වැරදි විදිහට රථය ධාවනය කරලා මාර්ග නීතියක් වැඩ කරපු අවස්ථාවකදී ඇයට පොලිසිය මැදිහත් වෙලා කිසියම් ආකාරයකට ඒකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න හදන මොහොතේදී ඇය හැසිරිච්ච ප්‍රචණ්ඩකාරී විදිහ. එතකොට දැන් අර වගේ මේකේ තව පැත්තක් මේ සාමාන්‍ය සිවිල් මේ අතර නම් දේශපාලන බලය අතදරාගෙන හිටපු යම් යුගයක මේ රටේ තියෙන නීතියද එහෙම නැත්නම් නීතියේ ක්‍රියාකාරීත්වයේද සියතට මේ අත්ගත්ත මේ වගකීම් මිටමොලවා ගත්ත පිරිසක් ඒ තියෙන මානසිකත්වයෙන් හැසිරීම කියලා අපිට අද හිතන්න පුළුවන්. දැන් එහෙම නැති තැන්වලදී පවා අපිට හැම තැනකදීම පේන්න තියෙනවා මේ ප්‍රචණ්ඩකාරී බව. එතකොට මේ தත්ත්වය ගොඩනැගෙන්නේම දේශපාලන අධිකාරියේ පවතින කිසියම් වූ ඌනතා සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ තියෙන අයහපත් පැත්ත මුල් කරගෙනයි. ඉතින් මොකද දැන් අපි දන්නවනේ සාමාන්‍ය රජයක මෙහෙයුමක් තුළ මේ නීතිය හා සාමය පවත්වා ගැනීම කියන කාරණයට විශාල බරක් පැටවෙනවා. එතකොට මේ නීතිය හා සාමය පවත්වා ගැනීම සිද්ධ වෙන්නේ රාජ්‍ය අධිකාරිය විසින් පවන ලැබුණ පොලිසිය ඇතුළු රටේ තියෙන අනිකුත් ආරක්ෂක සේවාවන්ට. ඒ වගේම මේ රටක ස්වාධීන අධිකරණයක් පැවතිය යුතුයි ඒහි හරි වැරද නිශ්චය කරන්න. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළත් ඊටම අපක්ෂපාතී ආකාරයකට මේ තමන්ගේ තීන්දුව తీරන ගැනීම සහ ඒවා වෙනුවෙන් ඉදිරිපත් වීම අපිට දක්නට ලැබෙන්න ඕනේ. ඉතින් ඒ කියන ආයතන තුනම ගොඩක් වෙලාවට අර්බුදකාරී තත්ත්වයකට ලක් වෙලා තියෙන එකක් තමයි අද වටපිටාව නිරීක්ෂණය කිරීමේදී අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් එවැනි තැනකදී මම හුදකලා සිද්ධියක් කියලා ඒක මේ ලබු කරන්න කැමති නැහැ. නමුත් එවැනි සිද්ධීන් මම හිතන්නේ අනේක ආකාරයකින් විවිධ තැන් වලින් මතුවෙන්න පුළුවන්. ඒක අපි අර හුදකලාව හඳුනා ගන්නට ඒක හුදකලාවේහි තියෙන හරි වැරද ගලපන්නට අපි උත්සාහ කරනවට වඩා මේ සමස්ත පද්ධතිය තුළ තියෙන මේ සිස්ටම් එක තුළ තියෙන බරපතල ඌනතාවයක් හැටියට තමයි අපි ඇත්තටම හඳුනා ගන්නට වෙන්නේ. ඒ කියන්නේ මේක පුළුල් චිත්‍රයක් තුළ අපි අවබෝධ කරගන්නට උත්සාහ කළ යුතුයි. මේකෙදි දැන් මට ඔබ කියන දේ මට අදහස් වෙන එකක් තමයි මේ දේශපාලන සංස්කෘතිය අපරාධ සංස්කෘතියකට මේ බලපවත්වනවා. ඒ කියන්නේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය කෙසේද ඒක අපරාධ සංස්කෘතියක් බිහිවීමට බලපවත්වනවා. දැන් ඒකට උදාහරණ සහ ඒ නිදසුන් අපිට ඕන තරම් හොයාගන්නත් පුළුවන්. හැබැයි දැන් මේ ආණ්ඩුව දැන් මේ පත් වෙලා තියෙන්නේ මේ 2021 අරගලෙන් පස්සේ මේ සියලු දේම සිස්ටම් වෙනසකින් කන පිට හරවන්න බලාගෙන ආපු පත්තු ආණ්ඩුවක්නේ. ඒකට මේ ආණ්ඩුව විසින් මේ දේශපාලන සංස්කෘතිය කියන කෑල්ල හොඳට අරන් තිනවා. අරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරනවා සහ වැඩ කරගෙන යනවා බවක් පෙන්눔 කෙරෙනවා. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වූ තරමින් මේ අවුරුදු 30 40ක අතීතයේ තිබිච්ච මේ අපරාධ සංස්කෘතිය වෙනස් වෙයිද? මොකද අපරාධ සංස්කෘතියේ නිරත මම අර කලින් කිව්වා වගේ අර යම්කිසි ජන ප්‍රජාවකුත් මේකේ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ යැපෙන්නේ මේකේ. ඒගොල්ලෝ මේ ජීවත් වෙන්නේ මේකෙන්. උදාහරණයක් ගත්තොත් දැන් ඔය අනීතික කියන අපරාධ කියන එක ඊටාම පහළම සීමාව අනීතික භාවය කියන තැනට ආවහම රජයේ කාර්යාලයට ගියාම හාප් ෂීට් එකක් හොරකම් කරන් එන්නේ නැති
පුරවැසියෙක් නැති තරමට මේ රට තිබුණා. ඒක අපි කියන්නේ කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. රජයේ කාර්යාලයකට ගියොත් පාප් සීට් එකක් අරගෙන එක සරල දෙයක් බවට පත් වෙලා. එතකොට මේ වගේ මේ දේශපාලන සංස්කෘතිය සමාජයේ ජන ජීවිතයේ සංස්කෘතිය මෙවැනි තැනකට තල්ලු කරනවා නේද කියන ප්‍රශ්න මහන්න කැමති. ඒකම අහන්න කැමති. මේ ආණ්ඩුව මේක අරන් තියෙන බර කොහොමද? ඒ කියන්නේ මේගොල්ලෝ මේක ඇත්තටම මේ වගේ විශාල ප්‍රමාණයකින් පැතිරී ගිය දෙයක් විදිහට මේක අරන් තියෙනවද? මම හිතන්නේ ඔබ අවසානයේට මතු කරපු තැනින්ම මම පිළිතුරු බඳිනවා නම් සහ ඔබ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දී ආරම්භය ගත්ත තැනටත් ඒක ඍජුව සම්බන්ධ වෙනවා. මොකද අවසානයේ සහ ආරම්භය කියන දෙකම එකට කනෙක්ට් වෙනවා කියලායි මට හිතෙන්නේ. මට මේ ගෙවිච්ච වසර තුල ඒ කියන්නේ මේ රජයේ බලගැන්විලා නොවැම්බර් 21ට වසරක් කිරීමට නියමිතයි. නමුත් මේ වසර තුල මට ඇත්තටම පේන්නේ නැහැ පුරවැසියෙක් හැටියට. මම මේ රාජ්‍ය විරෝධීව කතා කරනවා නෙමෙයි. නමුත් බොහොම නිර්පාක්ෂික, ඒ කියන්නේ මම කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මේ මොහොතේ ක්‍රියාත්මක නොවි ඉන්න. කියන්නේ කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් හැටියට ඍජුව හෝ වක්‍රව ක්‍රියා නොකරන සරල සිවිල් වැසියෙක් හැටියට ඉඳගෙනයි මම මේ අදහස ඉදිරිපත් කරන්නේ. එහෙම පුරවැසියෙක්ගේ ඇසින් බලද්දී මට නම් පේන්නේ නැහැ එහෙම මේක බරපතල විදිහට මේ වෙනස ඇති කිරීමට. එහෙම නැත්නම් මේ නිවැරදි මාවතක් ඔස්සේ මේ රට ඉදිරියට කැඳවාගෙන යාමට වත්මන් රජය ක්‍රියා කරනවා කියන එක නම් මට පේන්නේ නැහැ. ඕන් කිසියම් වූ ආකාරයක අදූෂිත පිරිසක් හැටියට පොදුවේ අපිට වරණගන්නට පුළුවන්. ඒ කියන්නේ ඕන් බලයට පැමිණි වහා එහෙම තාම අපිට කැපී පෙනෙන ආකාරයේ ක්‍රියාවන් විශාල ප්‍රමාණයක් සිද්ධ වුණේ නැහැ. නමුත් එහෙම නැහැයි කියන්නත් බෑ. මොකද අර කන්ටේනර් 100 ගණක් පරීක්ෂා නොකර මුදා හැරීම තුළ අපි අදටත් දන්නේ නැහැ මේ කන්ටේනර් ඇතුලේ අන්තර්ගත අමුද්‍රව්‍ය මොනවද කියලා. ඒවා ඊටාම සමාජයට හිතකර දෙයක් වෙන්න පුළුවන්, හිතකර නොවන දෙයක් වෙන්න පුළුවන්. මේ යට තිබිච්ච ගනුදෙනුව මොකක්ද කියලාවත් අපි අද වෙනතුරු දන්නේ නැහැ. ඊට අමතරව එවැනි විශාල ක්‍රියාවන් ප්‍රමාණයක් තියෙනවා. තව අපි මෙහෙම එකින් එක කතා කරනවා නම් දැන් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට ඇත්තටම ඔවුන් නැතකදී රාජ්‍ය මුදල්, ඒ කියන්නේ මිනිස්සුගේ බදු මුදල් වලින් උපයාගත්ත මිලියන 200ක් පරිත්‍යාග කරලා තිනවා මේ කඩා වැටෙන ආයතනය යලි ගොඩනැගීම සඳහා කියලා. නමුත් මේ පරිත්‍යාග කිරීමෙන් පසුව හෝ කළමනාකාරීත්වයේ තියෙන අඩුපාඩු මූලික කරගෙන දැන් හිම රටේ තියෙන ජාතික ධනෙ පරිත්‍යාග කරාම ඒ වගකීම එතනින් එහාට උරට අරගෙන ඒක නිවැරදි කිරීමේ මාවතට රැගෙන යා යුතුයි. නමුත් එතනින් පස්සේ නැවත විශාල මේ මිලියන ගණනාවක පාඩුවක් තමයි අදටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුල අපිට දකින්න ලැබෙන්නේ. එතකොට දැන් කලින් අපි දන්නවා රජයන් එවැනි ක්‍රියාවන් සිද්ධ කරාම ඒක ඉතාම බරපතල විදිහට විවේචනයට ලක් කරලා ඒ සම්බන්ධයෙන් බොහොම ඍජුව කතා කරපු ඍජුව මැදිහත් වෙච්ච පාර්ශ්වකරුවන් පිරිසක් තමයි ජාතික ජනබලවේගයේ අද වර්තමානයේ හිටියට ඒ වකට හිටපු ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන කණ්ඩායම් විසින් සිදු කරන ලැබෙන. නමුත් ඔවුන් අතිනුත් නැවත එකම විදිහේ වැරදි නැවත සිද්ධ වෙනවා. ඒකට උදාහරණ මම හිතන්නේ ඕන තරම් කියන්න පුළුවන්. මම ඊටාම තව සරල එක උදාහරණයක් කියන්නම්. මම මේ ඔබ කියන්නේ මේක ඍජුවම වර්තමාන මේ ආණ්ඩුවට සම්බන්ධ කරලා කියපු හින්දා මට මේවා නොකිය බැරි වෙනවා. ඇත්තරම එහෙම නොකියුවොත් ඒක මම හිතන්නේ ඉස්සරහා විදිහක කියන්නේ මම ආන්තික විදිහට පක්ෂග්‍රාහී විදිහට එහෙම නැත්නම් වර්තමාන රජය සිදු කරන ලද දේවල් මම පුරවැසියෙක් විදිහට දකිද්දිත් ඒවා නොදැක්කාසේ හැසිරුණා වගේ තත්යකටපත් වෙන්න පුළුවන් හින්දා මට ඒක නොකිය බෑ. ඇත්තටම මෑතකදී තව පුංචි උදාහරණයක් කියන්නම්. මේ දැන් අරවා ටිකක් මහා පරිමාණයේ රාජ්‍ය ගනුදෙනුනේ. නමුත් දැන් වර්තමාන රජය තුල කියන්නේ ආණ්ඩුව තුල ඇත්තටම මේ අපි මුණ ගැහෙනවා මේ ඊයේ පෙරේදා ඇති වෙච්ච සමාජ මේ මාධ්‍ය තුල ඇති වෙච්ච කතා බහක් ඔස්සේ ජාතික තරුණ දිනය කියලා ඔවුන් කිසියම් උත්සවයක් සමරලා තියෙනවා. ඒ ජාතික තරුණ දිනය දැන් අපි ආර්ථික අපරාධ ගැන කතා කරන්නේ මේක ඉතා ඉහළින් වර්ණගලා. ඒතකොට මේ ආර්ථික අපරාධ කියන කොටසට අයිති වෙන උදාහරණයක් තමයි මම කියන්නේ. ඒතකොට මේ ජාතික තරුණ දිනය තුල ඔවුන් මිලියන ගාණක් මුදල්
වැය කරලා තිනවා මේ සැමරුම සඳහා. මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ටිකක් සංසරණය වෙච්ච කිසියම් කාරණාවක් ගැනයි මම කියන්න යන්නේ. ඒ සමාජ මාධ්‍ය කරුවෙකු විසින් ඔහුගේ නාලිකාව තුළ ටිකක් විස්තරාත්මකව මේක ඉදිරිපත් කරලා තිබුණා. එහිදී මේ ජාතික තරුණ දිනය සැමරීම සඳහා මේ වත්මන් ආණ්ඩුව පාරදෘශ්‍ය නොවූ ආකාරයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ ඒ කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කිසියම් පුද්ගලයෙක් ඉල්ලුම් කරලා ඒ අයවැය අස්තමේන්තුව අය නෙමෙයි අතර වැය අස්තමේන්තුව උන්ගෙන් ප්‍රශ්න කරාම ඒ සඳහා ලැබිලා තියෙන පිළිතුර තුළ සංග්‍රහ සඳහා ලක්ෂ 32කුත් 57000ක් කියලා දාලා ආහාර සඳහා නැවත ලක්ෂ 48කුත් 52000ක් ඔවුන් වැය හැටියට වැය ශීර්ෂගත කරලා තියෙනවා. එතකොට නැවත ඔවුන්ගේ ප්‍රවාහන වියදම් සඳහා ඒ උත්සවය සඳහා පමණක් ලක්ෂ 65කුත් වේදිකා සැරසිලි සඳහා 61 ලක්ෂ 50000කුත් ශබ්ද වාහිනී සඳහා ලක්ෂ 32කුත් කොඩි පතාක ඒ කියන්නේ අර අපි කොඩි ගැහුවා මේකේ තියෙන මේ බායක තියෙන මේ කොඩි පතාක වෙනුවෙන් ලක්ෂ 12කුත් ආදී වශයෙන් විශාල වැය ශීර්ෂයක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා ඔවුන්ට වියදම් වෙච්ච වියදම් හැටියට. එතකොට දැන් ඇත්තටම අපි දන්නවා සමාජයේ අපි සාමාන්‍යයෙන් සැමරුම් කියන දේවල් ජාතික මට්ටමින් සිද්ධ කරද්දී කිසියම් වූ කියන්නේ පැහැදිලි සාධනීය හේතුවක් තියෙන්න ඕනේ විශේෂයෙන්ම ආර්ථිකව කඩා වැටිච්ච රාජ්‍යයක් තුළ සැමරුම් සිද්ධ කරනවා නම් ඒවා කිසියම් වූ ආකාරයක තීරණාත්මක සැමරුම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් කිසියම් ආර්ථිකයක් ඉතා ඉහළින් ඵලදාවක් ලැබලා අපි හුඟක් හොඳට මේ අපනයන ආර්ථිකයක් ගොඩනගලා ඒක සම්බන්ධයෙන් කිසියම් වූ සමුළුවක් සම්මන්ත්‍රණයක් කියලා විදේශ නියෝජිතයින් ආරාධනා කළා වුන් විදේශ ආයෝජකයින් හැටියට වුන් ආමන්ත්‍රණය කරලා ඔවුන්ගේ ආයෝජන මේ රටට කැඳවා ගැනීම සඳහා යම් සමුළුවක් පවත්වනවා නම් ඒකට යන වැය ශීර්ෂය අපි සමහර අවස්ථාවලදී ප්‍රශ්න නොකළ යුතුයි. මොකද එවැනි දේ සඳහා අපි මුදල් ආයෝජනය කරොත් තමයි නැවත අපට ඒ උපයා ගන්නට හම්බ වෙන්නේ. මොකද ජාත්‍යන්තර ගනුදෙනුවලදී අපිට එවැනි කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේක අභ්‍යන්තර මේ යම් උත්සවයක්. ඒ කියන්නේ මේ රටේ තියෙන එදිනෙදා හමු වෙන තරුණ ප්‍රජාව උන් ගම් මට්ටමින් වෙන්න පුළුවන් ප්‍රාදේශීය මට්ටමින් එක මට්ටම් වල ඉන්න ඔවුන්ගේ අනුගාමිකින් සාක්ෂිකයින් වෙන්න පුළුවන්. ඒ මට්ටමින් එහෙම නැත්නම් තරුණ සභාව මූලිකත්වයෙන් ඇති කරගත්තේ තරුණ සභාවේ යම් කිසි සැමරුමක් හැටියට පවත්වන යම් කිසි හුදේකලා නිමිත්තක් වෙන්න පුළුවන්. එතකොට එවැනි දෙයක් සඳහා මෙවැනි පිළිවෙයක් දැරීම මම හිතන්නේ කිසිසේත්ම අපිට අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම රටේ ජනතාව විශාල මට්ටමින් බදු මුදල් හින්දා තමන්ගේ ජීවන බර වැඩි වෙලා ආර්ථිකව පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක විදුලි බිලේ පටන් තමන් මිලදී ගන්න සියලුම භාණ්ඩ සඳහා මේ ගහන බද්දේ පටන් ප්‍රවාහනය සඳහා තමන් කැප කරන මේ මුදල් වල පටන් බෙහෙත් මිලදී ගැනීම සඳහා මේ සෑම දෙයක් වෙනුවෙන්ම මිනිසුන් එදිනෙදා අධිකතර ජීවන බරක් දරමින් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක මං හිතන්නේ මේ වගේ අභ්‍යන්තර සැමරුම් වෙනුවෙන් හුදෙකලා සැමරුම් වෙනුවෙන් මෙවැනි ජාතික ධනයක් වැය කළ යුතුයි කියලා. ඉතින් එක්තරා මට්ටමකින් අපි ඒක ආර්ථික අපරාධයක් හැටියට හැඳින්වුවට වරදක් නැහැ. මොකද එවැනි වියදම් තමයි එකින් එක එකට එකතු වෙලා අවසානයේ මිලියන බිලියන සහ ට්‍රිලියන බවට රටේ ජාතික ධනය අපතේ හැරීමක් හැටියට එකතු වෙන්නේ. ඉතින් ඔබ නැවත අර කියපු ප්‍රශ්නෙට මම යනවා නම් මට ඒ තුලින් කියන්නට වෙන්නේම වර්තමාන රජය තමන්ගේ කොටස එහෙම නැත්නම් මේ අපරාධ රාජ්‍යයක් ඒ මුදවාගෙන එතනින් එහා කියන්නේ ප්‍රගතිශීලී මාවතකට යොමු කිරීමේ කාර්යභාරය සියතට තාම අරගෙන නැහැ කියන සංඥාව තමයි ඒ තුලින් මතුවෙන්නේ. මම හොඳම උදාහරණය මේ මම ඒකට කිසියම් හුදකලා උදාහරණයක් හැටියට ඒක හඳුනා ගන්නම බැහැ. මොකද මේ වත්මන් රජයේ බලයට පැමිණීම සඳහා ඍජු පාර්ශවකරුවන් හැටියට කටයුතු කරපු මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෑතකදී ඔහුගේ YouTube නාලිකාවෙන් බොහොම බරපතල ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ ඔහු
මේ රජය මේ දූෂිත රජයක් නෙවෙයි කියලා ඔහු කියනවා කියලා කිසියම් පිරිසක් ප්‍රචාරයක් අරන් යනවා. නමුත් කිසිසේත්ම ඔහු එසේ කියන්නේ නැහැ. ඔහු කිසිම ආකාරයකින් මේ රජය දූෂිත රජයක් නෙවෙයි කියන ප්‍රකාශය ඔහු විසින් කරන්නේ නැහැ කියන එක ඔහු ඍජුවම කියලා තිබුණා. එයින් ඔහු අනෙක් අතට අපිට ගම් වෙන අදහස් තමයි මේ රජය දූෂිත රජයක් යයි ඔහු විසින් ඒ තුලින් අදහස් කිව්වේ. ඒ කියන්නේ ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා නම් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් හැටියට සමාජ බුද්ධිමතෙක් හැටියට අපි හඳුන්වන මේ රජයේ ඍජු පාර්ශවකරුවෙක් හැටියට මේ බලයට ගෙනීම සඳහා සම්බන්ධ වෙලා හිටපු පුද්ගලෙක් කියනවා මේ රජයේ දූෂිත රජයක් නෙමෙයි කියලා මම කිසිම විදිහකින් කියන්නේ නැහැ කියන එක කියනවා කියන්නේ එහි අනික් අන්තය බලගෙන වෙනවා කියන අදහස අපිට ඉතා සරලව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මම අද දැක්කා මොහොන පොතේ විදර්ශන කන්නංගර මේක නැවත ඔහුගේ මේ සහකාරී වන ගීතිකා ෂෙයා කරලා තිබුණා තමන්ගේ මොහොන පොතේ. ඔහු විදර්ශන ඒ කියන්නේ ඔහු වෙනත් දේශපාලන බලකඳුරක සමාජිකෙක් හිටියත් මේ රජය බලයට පැමිණීමට පෙර ඔවුන් කිසියම් ආකාරයක සන්දානගත වීමක් වුණා. රජයට කිසියම් ආකාරයක දේශපාලනික වශයෙන් සහයෝගයක් දක්වන පිරිසෙන් කෙනෙක් හැටියට ඔහු සම්බන්ධ වුණා. විදර්ශන කන්නංගර මේ අපේ මේකේ මූලික අදහස් දරන්න. එතකොට විදර්ශන අද ඔහුගේ මොහොන පොතෙන් ප්‍රසිද්ධිය කියා තිබුණා මේ රජය රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට දැනෙන ලෙස ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරේ නැත්තම් ආර්ථිකව හා සමාජිකව ඒ වෙනස ඔවුන්ගේ මේ තියෙන පීඩණයෙන් ඔවුන් මුදවා ගන්නට පාවිච්චි කරන ක්‍රමවේදයකට මේ රට රැගෙන ගියේ නැත්තම් ඔවුන්ට අනිවාර්යයෙන්ම මේ බලය තවදුරටත් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔහු විශ්වාස කරනවා කියලා. එතකොට රජයේ පාර්ශවකරුවන් හැටියටම පෙනී ඉන්න පිරිස් මෙවැනි අදහස් දැක්වීම් කරන එක තුළම මම හිතන්නේ නිරපේක්ෂ සමාජිකයින් හැටියට අපි දරන අදහසට වඩා ඒක ප්‍රබලයි. ඒ වගේම මෑතකදී මම හිතන්නේ ටිකක් දැඩි විවේචනයට ලක් වෙච්ච තව අදහසක් තියෙනවා මේ නැවත සුනිල් හඳුන්නේස්ති දේශපාලකයා ඒ කියන්නේ අමාත්‍යවරයා මේ ඔහු ඇතරම පුවත් මවන්නෙක් බවට මෑත කාලීනව පත් වෙලා ඉන්නවා. ඔහු විසින් අස්වැසුමලාභීන් අස්වැසුම කියන සමාජ සුබ සාධන අරමුදල ලබා ගන්නා වූ පිරිසක් ආමන්ත්‍රණය කරමින් ඔවුන් ඉතාම අපහසුතාවටපත් වෙන ආකාරයේ ප්‍රබල ප්‍රකාශයක් කළා තිබුණා. ඔහු කියලා තිබුණා මේ ඇත්තටම අස්වැසුම කියන්නේ ඒක ලබන මිනිස්සු කියන්නේ එක්තරා විදිහක යාචකයින් පිරිසක්. ඒක නීත්‍යානුකූල යාචක භාවයේ සංකේතයක් හැටියට ඔහු හඳුන්වලා තිබුණා. කියන්නේ නීත්‍යානුකූල විදිහට නිගමනයේදීමක් කියලා තමයි ඔහු කියලා තිබුණේ. එතකොට ඒ පිරිස නීත්‍යානුකූල හිඟන්නන් බවට පත් කරලා තියෙන්නේ ඔවුන් විසින්ම ඔවුන්ගේ වැරදින් ඇතිවෙච්ච තත්ත්වයක් මත. එතකොට මේ දේශපාලන අධිකාරිය තුල ඉන්න ප්‍රබල නියෝජිතෙක් හැටියට මේ දේශපාලන පැවැත්ම තුල ඉතිහාසයේ පටන් මේ තැන් දක්වා මේ රට පාලනය කළ පාලකින් විසින් මිනිසුන්ට කරන ලද සමාජීය දේශපාලන අසාධාරණ කියන්නේ මම කියපු විදිහ ආර්ථික අපරාධ ඇතුළු විවිධ අපරාධ රාජ්‍යමය වශයෙන් සිද්ධ කරන ලද විවිධ අපරාධ ඔස්සේ ඔවුන්ව යම් ආකාරයක පරිහානියකට පත් කළා. ආර්ථිකව ඔවුන් දුර්වලයින් බවට පත් කළා. ඔවුන්ට මේ ක්‍රමවේදය තුළ මේ පද්ධතිය තුළ යමක් උපයාගත හැකි ශක්තිවන්තයින් බවට පත් නොකර විශාල රැකියාව විහිදිත උපාධිධරීන් පිරිසක් පවා මේ රටේ නියෝජනය වෙද්දී ඔවුන්ගේ පිළ තුළම රැකියාව විහිදිත උපාධිධාරීන් කියලා වෙනම කණ්ඩායමක් රැඳී සිටිද්දී එතකොට ඔවුන්ගේ වෘත්තීය සමිති තුළ මේ පිළිබඳව නැවත උච්චාරණය කරමින් කතා කරන පසුබිමක් තුළ මෙවැනි පිරිසක් ඉදිරියේ රජයේ වගකීම එහෙම නැත්නම් ආණ්ඩුවේ මේ දේශපාලන අධිකාරියේ වගකීම කුමක්ද කියලා ඔවුන් හඳුනා නොගෙන මේ අවාසනාවන්ත වගඋත්තරකරුවන් පිරිසකට චෝදනා නැගීම මම හිතනවා දේශපාලන සදාචාරයටත් එල්ල කරපු බලවත් පහරක් කියලා. ඒ කියන්නේ ඔවුන් තුල පවතින දේශපාලන සදාචාරය පිළිබඳ අපිට ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට වෙන ආකාරයට කරන ලද
ප්‍රකාශයක් හැටියට තමයි මම ඒක දකින්නේ. ඉතින් ඔබ කෙලින්ම මගෙන් ඇහුවේ වත්මන් රජය මේ දේ නිවැරදි කිරීමට, කියන්නේ මේ අපරාධ රාජ්‍ය කියන දේ නිවැරදි කිරීම සඳහා ඔවුන් කිසියම් වගකීමක් උරහිසට අරන් තියනවද? ඔවුන් ඒ තුල යම් මේ කියන්නේ මෙහෙයුමක් සිදු කරමින් පවතිනවද කියන ප්‍රශ්නේ. ඉතින් මේ වැනි පැහැදිලි කිරීමකින් තොරව මට ඊටාම සැකවින් එකට පිළිතුරු බඳින්න බෑ. මේ මම සඳහන් කරේ බොහොම සීමිත කාරණා කිහිපයක් පමණයි. ඒ වැනි කාරණා තව බොහෝමයක් අපේ සාකච්ඡාවට අවශ්‍ය පරිදි අපිට මතු කරගන්න පුළුවන්. මේකෙදී ඇත්තටම දැන් මේක අහන මේ ශ්‍රාවකයන්ට මේ YouTube වීඩියෝ නරඹන අයට හිතෙන්න පුළුවන් මේගොල්ලෝ පටන් ගත්ත අපරාධ රාජ්‍යයෙන්, නමුත් දැන් මේ වෙන ශේෂ්ත්‍රයන් වලට නේද යන්නේ කියලා. නැහැ. අපරාධ රාජ්‍ය පිළිබඳ concept එකෙන් පටන් අරගෙන ඒක निराකරණය කරන්නේ කෙසේද කියලා පටන් අරගෙන යන ගමන ඇතුලේ මේක මම කියන්නේ මේ ආණ්ඩුව මේක අරන් තියෙන තාම ලඝු කොට අරන් තියෙන කාරණේ. ඒ කියන්නේ මේ ඔබ ඒක ඔබේ විවරණය ඇතුලේ කතා කළා. ඒ කියන්නේ දැන් මොකක් හරි දේවල් ටිකක් කියන්නේ මොකක් හරි තා සුළු ප්‍රමාණයේ හෝ යම් මූල්‍යමය වැරදි හෝ මොන හරි වුණාම ඒවා සංසන්දනය කරනවා නෑ අපිට හිටපු කලින් කට්ටියත් එක්ක බලනකොට මේවා වැරදි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 2022 පස්සේ ජනතාව මෙවැනි පක්ෂයක් බලයටපත් කරේ මේ ඊටාම සුළු හෝ වැරද්දක් වෙන්න නෙමෙයි. ඒ කියන්නේ ඊටා සුළු හෝ වැරද්දක් නොවි මේක ඒ සිස්ටම් වෙනසකට යැවීමේ බලාපොරොත්තු වෙන. එතකොට ඒක ඇතුළතදී මේ සීරුමාරු වීම නැහැ. එතකොට මේ ආණ්ඩුව ඒවට ඇත්තටම උත්තර දෙන්න ඕන. අනික් කාරණේ තමයි දැන් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි දැන් ඔය අපි මූලිකවම පටන් ගත්ත අපරාධ රාජ්‍ය කියන අපරාධ කියන කොටස විතරක් ලඝු කරගෙන වැඩ කරාට උදාහරණයක් ගත්තොත් දැන් මේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරියක් ජනබලවේගයේම මේ අපරාධ වලට සම්බන්ධයි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා අධිකරණේ. ඊට අමතරව ඉෂාරා සෙව්වන්ති සිද්ධියේදී ඒ පොත ඒක නීති පොත ගිහින් දෙන්න නීතිඥවරියක් සම්බන්ධයි. ඊට පස්සේ යම් අපරාධකරුවෙක්ගේ ඇඟිලි සලකුණ තැබීමට මේ උසාවියට එන්න ගියාම ඒකට යවනවා මේ පිටකොටුවේ පොත් වෙලෙන්දේ. එතකොට මේ පොත් වෙලෙන්දගේ ඇඟිලි සලකුණ බාර ගන්නවා ඒ රජයේ නිලධාරියා. එතකොට මේක මෙතරම් විශාල ශේෂ්ත්‍රයක පැතිරී තියෙන අපරාධ ව්‍යුහයක්. හරි. එතකොට මේ අපරාධ ව්‍යුහයෙන් ඔවුන් දේශපාලන පක්ෂයක් විදිහට ඔවුන්ට මුල් නැහැ. ඒක හරි. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් විදිහට ඔවුන් ආපු ගමන තුල ඔවුන්ට කියන්නේ ජන අරගල සඳහා නැත්නම් කැරලි සඳහා ආයුධ සන්නද්ධව වැඩ කරා කියන එක ඇරෙන්න ආර්ථික අපරාධ නැත්නම් මිනිසුන් නිකරුණේ මරා දැමීම වගේ දේවල් සඳහා උන්ට ඉතිහාසයක් නැති බව ඇත්ත. උන් පාතාලයත් එක්ක උන්ගේ සම්බන්ධතා තිබුණේ නැහැ. උන්ගේ දේශපාලන ව්‍යාපාරයේ මුලින් ඉඳලම. නමුත් දැන් මෙතෙන්ට ආවට පස්සේ උන්ට අතහොද ගන්න බෑ. උන්ගේ අතේ ලේ නැහැ. හැබැයි මේ සිස්ටම් එකේ ලේ තියෙනවා. නමුත් ඒ සිස්ටම් එකේ ලේ පිසදාහරින්නත් උන්ට ක්‍රමවේදයක් තියෙනවද කියන ගැටලුව මම නැවත නැවතත් ඔබගෙන් ප්‍රශ්න කරන්නේ. මොකද මේක වටිනා අදහස් දැක්වීම නිසා. මොකද දැන් ඔවුන් තවමත් මේකට අසමත් වීම පෙන්වුම් කරනවා ජනබලවේගයේ නාගරික මන්ත්‍රී කෙනෙක් මේවට සම්බන්ධයි කියන ඔප්පුවීම හරහා. මම කියන්නේ තවදුරටත් මේ ගැන කතා කරමු. ඔබ කලින් සඳහන් කරපු කාරණේ සම්බන්ධ සුළු නිවැරදි කිරීමක් මම කරන්න ඕනේ. ඒ කියන්නේ මූලික අදහස තුළ වර්ණගිච්ච දෙයක් වෙනුවෙන් තමයි මේ පැහැදිලි කිරීම මම කරන්නේ. ඇත්තටම ඔබ සඳහන් කරා මේ සුළු මූල්‍ය ගනුදෙනු කියලා. සුළු මූල්‍ය වැරදි කියලා. ඇත්තටම සුළු කියන්න බෑ නේද? මොකද මේ තනි උත්සවයක් සඳහා මේ අභ්‍යන්තර රටේ අභ්‍යන්තරයේ තියෙන උන්ගේ දේශපාලන අධිකාරී කිසියම් සැමරීමක් මේ තරුණ ප්‍රජාව වෙනුවෙන් කරන සැමරීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සැමරීම තුල මූලික උත්සවයට කරන වැය කිරීමට වඩා මම මෙහි සඳහන් කරන්නේ ඊ පරිබාහිරව මේ සැරසිලි සහ මෙහි සංග්‍රහ ප්‍රවාහන ඒ කියන්නේ ප්‍රවාහනය සඳහා උච්චර ලොකු ලක්ෂ 65ක් වගේ වියදමක් දරන්නේ. එහෙමනම් ඕන් විවිධ තැන්වලින් මේ අර ඉස්සර අපි බොහොම කියන්නේ නරක විදිහට නරක ආදර්ශයක් විදිහට හඳුන්වලා ඔය මේ මහින්ද යුගයේ මහි රාජපක්ෂ යුගයේ අපි සඳහන් කරානේ මේ රැස්වීම සඳහා සෙනඟ අද්දවා ගන්නව බස් වලින් කියලා. ඉතින් එතකොට එවැනි දෙයක් එහෙමනම් කරන්න එපා. ලක්ෂ 65ක් වගේ වියදමක් නැත්තම් යන්න බෑනේ. හරි. එතකොට දැන් ඔවුන් රාජ්‍ය බලය අද දවසේ හිමි කරගෙන තියෙනවා. එතකොට රාජ්‍ය බලය හිමි කරගෙන ඉන්න මොහොතකදී ඔවුන්ට ප්‍රචාරණය සඳහා මෙවැනි කාරණා කටයුතු වලට මේ විදිහට අනවශ්‍ය වියදමක් දරනවා කියන්නේ ඒ මුදල් රටේ යම්කිසි වැදගත් කාර්යයක් සඳහා
රටේ සංවර්ධනය සඳහා වැය කරන්න තියෙන මේ මුදලක්. අනිත් එක සුළු නෑනේ, කෝටියකට වඩා වැඩි ප්‍රමාණයක් මේ මම කියන ලද ඇස්තමේන්තුව සඳහා මුදලින් ජාතික මේ ධනෙන් වැය කරලා තියෙනවා. ඉතින් ඒක අපි නිවැරදි කරගෙනම ඉදිරියට යන්න. එතකොට දැන් ඔබ මේක නැවත නැවතත් මගෙන් අහමින් පවතින්නේ එකම ප්‍රශ්නය, මේ වගකීම අපි හරියට තේරුම් නොගන්නා තා. ඒ කියන්නේ රාජ්‍ය අධිකාරියක් විසින් මේක හරියට තේරුම් නොගන්නා තාක් මේ වැරැද්දම නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා. අපි අර 78 වසක සාපේ කියලා අපි හඳුන්වන දේම නැවත නැවතත් දිගින් දිගටම සිද්ධ වෙනවා කියන එක. ඇත්තටම මෙතෙන්දි සිතර මට කියන්න තියෙන්නේ මේ සියල්ල සිදු වෙන්නේ මේ ආණ්ඩුවක් විසින් තමන් රාජ්‍ය බලය අත්පත් කරගත්තායින් පසුව මේ ඔවුන් පවරා ගන්නවා. ඔවුන් විසින් තමන් වෙත පවරා ගන්නා ලද වගකීම් මොකක්ද කියලා හරියට හඳුනා ගන්නවා කියන එක. අපි සරල වචනින් ඒකට කියනවා මේ සමාජ සම්මුතියකට ඔවුන් එළඹෙනවනේ. ඒක සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් කියලා අපි කියනවා. එතකොට මේ සෝෂල් කොන්ට්‍රැක්ට් එක ඔවුන් ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවක් අතර ගත්තාම ඔවුන් සියතර ගන්න මේ සෝෂල් කොන්ට්‍රැක්ට් එක ඔවුන් හරියට හඳුනගෙන ඉන්නවද කියන එක උඩ තමයි ඔය හැම ක්‍රියාවක්ම හැම කාරණා කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. දැන් ඔබ මුලින්ම කිව්වා දැන් අපරාධ රාජ්‍ය කියන එක මේ කිව්වහම කෙනෙක් හිතනවා අපි මාතෘකාවෙන් පිට යනවා කියලා මේ කාරණා සඳහන් කරද්දි කියලා. නමුත් මම නැවතත් ඔබට අවධාරණය කරලා කියනවා මේ අපරාධ රාජ්‍ය කියන වචනය තුල මේ මිනිමරුම් ඝාතන කියන එක පමණක් නෙමෙයි අදහස් වෙන්නේ. පැහැදිලිවම ඒක එක අවශේෂ කොටසක් පමණයි. ඒක ඒ අපරාධ සහ මිනිමරුම් සිද්ධ වෙන්නේ අර මම කියන මූලික දේශපාලන ආර්ථික සමාජීය ගැටලු ඒ ඌනතාවල අතුරු ප්‍රතිඵලයක් ඇටියෙ. ඒ මෙහෙයුමේ තියෙන කිසියම් වූ අතුරු ප්‍රතිඵලයක් හැටියට මිසක මේ ඝාතන කියන දේ මත අපරාධ රාජ්‍යයක හැදුණුපත සකස් වෙන්නේ නැහැ. දැන් අපි මේ ලංකාව පමණක් නෙමෙයි අපි සිකාගෝව ගත්තත් නියෝද ජනයිරෝව ගත්තත් එවැනි රාජ්‍යවල පවා මේ මූලික ව්‍යුහයේ තියෙන ගැටලු දේශපාලන අධිකාරිය විසින් Tamanගේ රාජ්‍ය බලය හරියට පවත්වාගෙන නොයාමේ අතුරු ප්‍රතිඵල හැටියට තමයි අර වැනි සිද්ධීන් සමාජයේ විවිධ තැන්වලදී සිද්ධ වෙන්නේ. එතකොට අපි මූලික තේමාව තේරුම් ගන්න ඕනේ මොකක්ද කියලා. අන්න එතනයි මේකේ තියෙන වැදගත්කම. මූලය හඳුනා ගන්න නැතුව අපිට බැහැනේ ඒකේ තියෙන අනිකුත් කාරණා මේ පැහැදිලි කරන්නට. ඉතින් මෙතෙන්දී අර මම කලින් කියපු සෝෂල් කොන්ට්‍රැක්ට් කියන එක, එහෙනම් සමාජ සම්මුතිය කියන එක අපි දන්නවා ඇතරම කියන්නේ මේ දේශපාලකීන්ගේ අතේ විතරක් නෙමෙයි. ඒක ඕන්ගින් පහළට විහිදෙන ව්‍යුහය තුළ. ඒ කියන්නේ රජයේ නිලධාරීන් බලධාරීන් අතිනොත් ඒ වගකීම ඉෂ්ට වීම සිද්ධ විය යුතුයි. ඒ වගේම මේ දැන් අපි ගත්තාම පොදුවේ දේශපාලන අධිකාරිය විසින් මෙහෙයවන සමස්ත ජාලය තුළ ඔවුන් සිදු කරමින් පවතින සමාජානුයෝජන ක්‍රියාවලිය තුළත් මේ වගකීම පිළිබඳව හරි හැටි අවබෝධයකින් කටයුතු කරනවා කියන හැඟවම තියෙනවා. ඒ වගේම දැන් පුරවැසි අයිතිවාසිකම් මේ රැකෙන්නේ ඔන්න ඔය කියන කාරණාව මත පමණයි. ඉතින් මේ කියන මූලික පැවැත්ම තුළම ආබාධ තියෙනවා නම් අපිට අරවෙනි විවිධ එහි තියෙන මේ අතුරු ප්‍රතිඵල consequences අපිට විවිධ විදිහට උත්කර්ෂණ නංගලා කියන්න පුළුවන්. හැබැයි ඒව නෙමෙයි අපි මූලික අවධානයට ලක් කළ යුත්තේ කියන එකයි මගේ මේ අදහස. අපි මෙහි මූලය හරියට තේරුම් නොගන්නා තාක් අපි අර ජනප්‍රියව අපේ දෘශ්‍යපතේ හසුවන සිදුවීම් තමයි අපි අවසානයේ මෙහි තියෙන ආබාධ හැටියට හඳුනා ගන්න. නමුත් ඇත්ත ආබාධය එනොයි. ඔබගෙන් ආපු අදහසක් එක්කම ඉදිරියට යන කැමති එකක් තමයි ඔය මේ සමාජ සම්මුතිය කියන එක. එතකොට සමාජ සම්මුතියත් එක්ක ඇත්තටම මේ පක්ෂය කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජන බලවේගය කියන එක විරුද්ධ පක්ෂයේ ඉද්දී උන් සෑහෙන තරමින් සමාජ සම්මුතියත් එක්ක ගමන් කරා. ඒ කියන්නේ උන් ජනතාවත් එක්ක පෙළ ගැහිලා හිටියා. ඔහුට 103 අනුපාතය නැත්නම් ඊටත් වඩා අඩු අනුපාතයක ඉද්දිත් ඔවුන් ජනතා සම්මුතිය තුල හිටියා. සමාජ සම්මුතිය තුල හිටියා. දැන් මෙතනින් ඔවුන් දැන් ආණ්ඩු බලය අත්පත් කරගත්තට පස්සේ මේ විශේෂයෙන් මේ දැන් නිකුත් වූ අයවැය වාර්තාව ඇතුලේ
ඔබ හිතනවාද එහෙම ජනතා සම්මත භාවයක් තියෙනවද කියලා? මම උදාහරණයක් දෙකක් දෙන්නම්. වතු සේවකයන්ගේ පඩි වැඩි කරානේ. දැන් වතු සේවකයන්ගේ පඩි වැඩ කරද්දී අපි දන්නවා ලංකාවේ වතු සමාගම් අතිවිශාල ලාභයක්. කියන්නේ ලොකුම සූරා කෑම තියෙන ක්ෂේත්‍රය තමයි වතු ක්ෂේත්‍රය. ඒතකොට අතිවිශාල ලාභයක් වුන් උපයනවා, උපය ගනිමින් පවතිනවා දෙවන්ත සමාගම්. එතකොට සම්පූර්ණයෙන්ම පඩි වැඩි කිරීමේ ක්‍රමවේදයේදී ඔවුන් කියන්නේ දිනක වැටුප රුපියල් 200ක් ආණ්ඩුවෙන් ගෙවනවා, ඉතුරු 200 ගෙවන්නේ වතු සමාගම්. නමුත් හොඳට බලන්න ඕන මේ ආණ්ඩුව විසින් ගෙවන 200 කියන්නේ ආපහු අර මේ වතු ඇතුළු අපේ රටේ ජනතාවගේ බදු මුදලෙන් එකතු කර ගන්න ආදායම. එතකොට දැන් එහෙම කරන්න අවශ්‍යද? මේ වගේ තැන්වලදී සහ තවත් ගොඩක් හේතු දෙන්න පුළුවන්. මේ හැම තැනකදීම මේගොල්ලෝ යම් කිසි ආකාර මේ ව්‍යාපාරික පැලැන්තියක්, ව්‍යාපාරික පදනමක් ආරක්ෂා කරමින් තමයි මොවුන් දැන් යම් ආකාරයක ක්‍රමවේදයක් ගෙනියන්නේ. ඒක නිසා වෙන්නේ නැති හර්ෂද සිල්වා වගේ කෙනෙක් මේක බොහොම උද්‍යාමයෙන් මේ අයව ඉතා හොඳ අයවක් කියලා කියන්නේ නැත්තේ. එතකොට මෙන්න මේකත් එක්ක හැබැයි ඔබට අදහසක් තියෙනවද කියන්නේ? ඔව් ඇත්තටම ඔබ කියපු කාරණයටත් වඩා බරපතල අයවැය තුළ ඔවුන් විසින් කිසියම් ආකාරයක පුද්ගලික ඉලක්ක පදනම් කරගනිමින් සිදු කරන ලද යෝජනා කීපයක්ම තියෙනවා. ඒක මම හිතන්නේ බොහොම ජනප්‍රියව මේ මොහොතේ සමාජ මාධ්‍ය ඔස්සේත් රූපවාහිනී නාලිකා ඔස්සේත් විපක්ෂියත් තමන්ගේ මේ උන්ට එරෙහිව මේ ප්‍රහාර එල්ල කරන්න ආයුධයක් හැටියටත් පාවිච්චි කරමින් තියෙනවා. මේ ඒ තමයි දැන් අර ආණ්ඩුවේ නියෝජිතයින් සඳහා මේ මොහොත තුළ ඔවුන් කැබ්රත 1700ක් ගෙන්වීමට ගන්නා ලද තීරණයෙන් එකක්. දැන් ඇත්තටම මේ ඔවුන් බලයට පැමිණීමට පෙර බොහොම ජනප්‍රිය ප්‍රකාශයක් රටේ අද වර්තමාන ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කළා තිබුණා. ඒ වකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සිටියේදී මේ මොකටද මේ තරම් සුඛෝපභෝගී වාහන තියෙන රටක ඒ වාහනවල පොඩි අඩුපාඩු තියෙනවා නම් ඒවා නඩත්තු කරලා ඒවා හරියට හදාගන්න ඒවා කිනක අතර බෙදා දීලා පරිහරණය කරන්නේ නැතුව නැවත අලුත් වාහන අලුත් ඇමතිවරයෙක් කෙනෙකුට උට අලුත් වාහනයක් අලුත් සංස්ථා සභාපතිවරයෙක් කෙනෙකුට උට අලුත් වාහනයක් අලුත් ලේකම්වරයෙක් අමාත්‍ය ලේකම්වරයෙක් කෙනෙකුට උට අලුත් වාහනයක් ආදී වශයෙන් මේ අලුත් වාහන ගෙන්නන මේනියා මොකක් සඳහාද කලින් හිටපු මිනිස්සු පස්ස තියපු වාහනේ Tamange පස්ස තියන්න තියෙන අකමැත්තද කියලා ඔහු ඒ වඩාත් වර්ණගල එක මේ පැහැදිලි කිරීමක් කරා. නමුත් අද ඔවුන්ගේ පළවෙනි අයවැයෙන්ම ඔවුන් අලුත් මේ රත ඒ කියන්නේ කැබ් රත ගෙන්නනවා මේ 1700ක්. ඒ එතෙන්දී ඔවුන්ගේ නිදහස කාරණයක් විදිහට ඔවුන් කියන්නේ වෙනදා නම් පර්මිට් එක. ඒ කියන්නේ ඒකේ තියෙන බලපත්‍රය ඔවුන්ටම ප්‍රදානය කරනු ලැබුවා. දැන් අපි දන්නවා සමහර හිටපු മന്ത്രിවරුන් එහෙම තමන්ගේ බලපත්‍රයේ මිලියන ගණන් වලට අලෙවි කරා වුන් වාහනේ ගන්නේ නැතුව. ඉතින් ඒක වෙන සංස්කෘතියක්. නමුත් දැන් මෙතන බලපත්‍ර ප්‍රදානය නොකරට වාහනයක් මිලදී ගැනීම සඳහා ඒක ෆිනෑන්ස් කරලා ගෙන්නනවද ඒක ඍජු ආයෝජනයක් හැටියට ගෙන්නනවද කියන එක වෙනම කාරණයක්. නමුත් වාහනයක් සඳහා දරන පිරිවැය අවසානයේ ඒ වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරලා ඒ වාහනේ බාර දුන්නත් ඒ වාහනේ මුල් වටිනාකම නැහැ. අවුරුදු 5ක් කියන්නේ සැලකිය යුතු කාල පරිච්ඡේදයක්. එතකොට විශේෂයෙන්ම මේ රට තව ඉදිරියේදී දැන් මම හිතන්නේ 2026 හෝ 27 මම හිතන්නේ 2027 දී අපි ජාත්‍යන්තරව තියෙන ණය ගෙවීමට ආරම්භ කළ යුතු තත්ත්වයක් තියෙනවා. එතකොට රටේ තාම කිසිදු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවලා නැහැ. ඒ සඳහා පදනමක් ඇති කරලත් නැහැ. හරිද? එවැනි වාතාවරණයක් තුළ මෙවැනි ආයෝජනයක් කිරීම තුළ ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ හැර වෙනත් අංශ රටේ මේ මුදල් ආයෝජනය කිරීම සඳහා තිබුණේ නැද්ද? අත්‍යවශ්‍ය සාධකයක්ද මේ මොහොතේදී අත්‍යවශ්‍ය සාධකයක්ද මේ කියන කැබ් රත ගෙන්වා ගැනීම? දැන් ඔවුන් විසින්ම නැවත මේ රජයේ විවිධ වාහන ගෝල්ෆියස් භූමිය තුළ මේ පෙළගස්සලා ඒවා මේ ප්‍රසිද්ධ වෙන්දේසියට දාන්න අවශ්‍යයි කියලා එක්තරා අවස්ථාවක කිසියම් රඟ දැක්වීමක් කරා. එතකොට මේ මුදල් වලට මොකද උනේ? ඒවා යම් ආකාරයකට රජයේ යම් කාර්ය කටයුතු සඳහා වුණ ආයෝජනය කරන්නේ නැති. එතකොට ඒකෙන් පටන් ගත්තෝ නැවත මොකද්ද මේ අලුතෙන් මේ වාහන ගෙන්වා ගැනීම සඳහා දරන ප්‍රයත්න. ඉතින් ඒ සඳහා විවිධ කටකතා පැතිරෙනවා. අපිට කටකතා දේශපාලන කටකතා වලින් නම් වැඩක් නැහැ. නමුත් මූලිකව අපි දන්න දේ තමයි අයවැය තුලින්ම ප්‍රකාශ කරන්න ලැබුවා මේ අලුත් වාහන ගෙන්වීම ගැන. ඊට අමතරව ගත්තොත්
ජනමාධ්‍යවේදීන් සඳහා මේ නිවාස සංකීර්ණ. දැන් ඕවා අපි දැක්කේ ඇත්තම රාජපක්ෂ යුගයේදී වැඩිපුරම. ඒක චන්ද්‍රිකා යුගයේදී තිබුණා, මේ රනිල් යුගයේදී තිබුණා. ඕක මේ ඉතිහාසයේ ඉඳන් අර එන යම්කිසි ආකාරයක තමන්ගේ බලය දිනා ගැනීමේ මෙහෙයුමේ කොටස්කරුවන් හැටියට ඉන්න ජනමාධ්‍යවේදීන්ට දෙන අල්ලසක් වගේ දෙයක් ඒක. හරි. ඒක ඍජුව අල්ලසක් නොවුනට ඔවුන්ට මේ හදිසිය දැන් ඊයේ පෙරේදා මම දැක්කා අගමැතිනිය ගිහිල්ලා මේ ජනමාධ්‍යවේදීන් අගය කිරීමේ සම්මාන වලක් කියලා. මේ හදිසිය. හරිද? එහෙම කරන එක හොඳයි. ඔවුන් පිළිගන්වන එක හොඳයි. ජනමාධ්‍යවේදීන්ද මේ රටේ ඉන්න මූර්තිකයන් පිරිසක් තමයි. හැබැයි ඇයි ඔවුන්ට සුවිශේෂ ඉලක්කයකට අරගෙන ඒකට විශේෂ බවක් දක්වන්නේ? ඒතර මේ හදිසියේ මොකද මේ ජනමාධ්‍යවේදීන්ට නිවාස සංකීර්ණ මේ ප්‍රදානය කරන්නේ? මේ රටේ මෙතරම්ම දැවෙන ප්‍රශ්න තියෙන්නේ. මිනිස්සු දැන් අපි දන්නවා මේ ඔయిత කලින් වකවානුව වලට වඩා මේ අපි අද මේ ජීවත් වෙන වකවානුව තුළ දැඩි ආර්ථික මේ අර්බුද තියෙන මොහොතක්. මේක ජීවන බර උපරිමයට උඩින් ගිහිල්ලා දැඩි මේ රටේ ආර්ථික අර්බුදයක තාමත් අපි නිමග්න වෙන්නේ. ඒක මේ තෙල් පොලින් තිබුණ නැහැයි කියලා එහෙම නැත්නම් ගෑස් පොලින් තිබුණ නැහැයි කියලා ඒ ප්‍රශ්නය निराකරණය වෙලා නැහැ. හරි. එතකොට මේ උද්දමන තත්ත්වය තුළ ඔවැනි දෙයක් කරන්නේ නැවත තමන්ගේ බලය ස්ථාපනය කර ගැනීම පිණිස රටේ තමන්ගේ දේශපාලන අධිකාරිය විශේෂෙහි මිනිස්සුන්ගේ මනස සකස් කර ගැනීමේ මෙහෙයුම්කරුවන් හැටියට ඔවුන්ව පාවිච්චි කිරීම සඳහා දරන හුදකලා පුද්ගලික ප්‍රයත්න. ඉතින් මෙවැනි දේවල් ඇත්තටම අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ වගේම දැන් ඔවුන් මුලින්ම අර මං කලින් වැඩසටහනේ සඳහන් කරා මේ පෝට් සිටිය සම්බන්ධව. ඒ ව්‍යාපෘති නැවැත්වුවේ නෑ විතරක් නෙමෙයි ඒකේම කොටසක් හැටියට කලිනුත් ඉදිරිපත් කරන ලද යෝජනාවක් වෙච්ච මේ ගෝල්ෆ් රිසෝට්ලීට පිටින් මරයින් ඩ්‍රයිව් ප්‍රදේශයේ මේ මුහුදු මාර්ගයක් ගොඩනැගිලි. ඒ සඳහා වත්මන් අයවැයෙන් ශක්්‍යතා මේ නිරීක්ෂණය සඳහා. ඒ කියන්නේ ශක්්‍යතාවය එවැනි දෙයක් අපිට කරන්න පුළුවන්ද? කරොත් ඒකේ තියෙන මේ ඵලදායීතාවය මොකක්ද? ඒක කොච්චර වියදමක් යයිද කියලා ශක්්‍යතා පරීක්ෂණයක් සඳහා පමණ බිලියන 300ක් වැය කරනවා රාජ්‍ය අයවැය. මේ මුහුදේ යම්කිසි මාර්ගයක් ඉදිකිරීම කලින්ම ඉදිරිපත් වෙලා තිබිච්ච කිසියම් යෝජනාවක්. ඒක නමුත් යට ගිහිල්ලා නැවත වුන් ඒක මතු පිටට අරගෙන ඇවිල්ලා මේ මොහොතේ සඳහා මේ යම් විශාල බරක් දෙනවා. එතකොට දැන් මේකේ මේ ශක්්‍යතා පරීක්ෂණය වෙනුවෙන් විතරක් මිලියන 300ක් වැය කරනවා කියන්නේ මේක ඉදිකිරීම ආරම්භ කරාම ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ වියදම ඊට වඩා සෑහෙන ගුණයකින් වැඩි වෙලා මේ දැරීමට ඉදිරිපත් විය යුතුයිනේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් රාජ්‍ය පාර්ශ්වකරුවෙක් කියනවා නෑ අපි විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි දේවල් කළ යුතුයි කියලා. හරිද? දැන් එවැනි විදේශ ආයෝජකයින් ආකර්ෂණය කරගන්නවා කියලා අපි මත්තල ගුවන් තොටුපළක් ඉදි කරා. දැන් වරායක් ඉදි කරා. මේ හම්බන්තොට. එතකොට මේ වරාය දැන් අපිට අයිතිත් නෑ. ඒක දැන් අපි විකුණලා ඉවරයි. එතකොට මත්තල ගුවන් තොටුපළ නිදිගත් මේ භූමියක් බවට පත් වෙලා තිනවා. ඉඳලා හිටලා මේ ගුවන් යානයක් ආවම ඒක මේ ජාතික ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඉතින් එවැනි ඇත්තටම අර මේ කොහොමද කියන්නේ අර සුදු අලියන් නඩත්තු කිරීම සඳහා මේ රජය මේ මොහොතේ ගන්නා වූ තීරණ කොතරම් සාධනීයද මේ මහ පොළොවට එකඟද කියන කාරණේ අපි මෙහිදී මතු කරන්නම ඕනේ. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පරිත්‍යාග කළ තියෙන විශාල මුදල සහ තවමත් ඒ පාඩු ලබන ආයතනයක් හැටියට දිගින් දිගටම පවත්වාගෙන යාම වගේ කාරණා රැසක් තියෙනවා. මේ මොහොතේ අපි අපේ සාකච්ඡා මේසයට කැඳවා ගත යුතු. මොකද මේ දේවල් මම කියන්නේ ඇත්ත වශයෙන්ම රජයට එරෙහි රාජ්‍ය විරෝධියෙකු හැටියට නම් නෙමෙයි. ඒක බොහොම හදවතට එකඟව මම ප්‍රකාශ කරන්න ඕනේ. මේක බොහොම විවෘතව මම කියන්නේ. මොකද මේ රටේ පුරවැසියෙක් හැටියට මම හැම මොහොතකම මේක කියලා තියෙනවා මගේ මුහුණු පොතෙන් පවා. වත්මන් රජය කියන මේ දේශපාලන අධිකාරිය ගැන අපි ඒකට සම්බන්ධ නොවුණත් ඒක ඍජුව ඔවුන්ගේ මේ බලයට පැමිණීමට සම්බන්ධ නොවුණත් අපි විශාල වශයෙන් බලාපොරොත්තු තියාගෙන හිටපු පිරිසක්. මම විතරක් නෙමෙයි. මේ රටේ ඔවුන්ට ඡන්දය දීපු සෑම සියලු මිනිස්සෙක්ම පුරවැසියෙක්ම
ඔවුන් කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා මෙතෙක් ඉතිහාසයේ පුරා පැවතිච්ච ධනපති රාජ්‍යයන් විසින් ධනපති දේශපාලන අධිකාරියන් විසින් මේ රටට අත්කර නොදුන් සංවර්ධනයක් මේ රටට අත්කර නොදුන් සමාජීය වෙනසක් සිස්ටම් චේන්ජ් කියලා මේ වචනේ ආවේ අපේ මේ වත්මන් ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට අත්කර දෙයි කියලා. ඉතින් එවැනි ආණ්ඩුවකින් මෙවැනි බොහොම සුලභ විදිහේ ඒ කියන්නේ නොවිය යුතු ආකාරයේ ගැටලු අපිට මේ මතුවෙද්දී ඒවා පෙනෙද්දී මං හිතන්නේ සාමාන්‍ය පුරවැසියන් හැටියට අපි ඒවා කතා නොකර ඉන්නවා නම් ඒ ඉදිරි මුනිවත රකින්නවා නම් මං හිතන්නේ රජයට මේ කියන්නේ රාජ්‍යයට පමණක් නෙවෙයි ආණ්ඩුවට පමණක් නෙමෙයි රටේ පුරවැසියන් හැටියටත් පුරවැසියන්ටත් අපි කරන්නා වූ කිසියම් ආකාරයක අසාධාරණයක් කියලායි මම හිතන්නේ. ඉතින් ඒක මේ මොහොතේ අපි සාකච්ඡා කළ යුතුයි කියලා හැඟෙන හින්දා තමයි මම මෙවැනි කාරණා බොහොම විවෘතව හදවතින්ම ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේ. හොඳයි. මේ ඔබගේ ආර්ථික විවරණය ඇතුලේ ආර්ථික සම්බන්ධව අය වාර්තාව සම්බන්ධව ඒ කරන විවරණය ඇතුලේ මට හාසජනක මේ පෝස්ට් එකක් ෂෙයා වුණා. ඒක කිව්වට කමක් නැහැ. ඒ කියන්නේ දැන් මේ අය වාර්තාව ඉදිරිපත් කරේ අනුර කුමාර දිසානායක මහතාගේ නැත්නම් ජනාධිපතිතුමාගේ වේශයෙන් පැමිණි රනිල් වික්‍රමසිංහ කියලා පෝස්ට් එකක් ෂෙයා වුණා. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ කියන්නේ හැඩරුව සියල්ලම අනුර කුමාර දිසානායක. නමුත් මේ ඒක ඇතුලේ ඉඳලා තියෙන රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ මේ ඇත්තටම මේ අවය වාර්තා ඇතුළේ තියෙන ගොඩාක් දේවල් මේවා සාකච්ඡාට ලක් වෙන්න ඕන. නව ලිබරල් ආර්ථික ප්‍රවර්ධනයට හේතු වන දේවල් නිසා රටේ අම්මාකාර ජවාංකාර මේ ව්‍යාපාරික පදනමක් ආරක්ෂා කරන්න යන පෙළඹුමක් මිසක් මේ අර ජනතා සම්මුතිය කියන එක දැන් ඔබ කියන ලද අර සමාජ සම්මුතියේ ඉඳන් කරපු වැඩක් නෙමෙයි කියන එක යම් ආකාරයකට සාකච්ඡාවට ලක් වෙනවා. ඒක ඇතුළේ මම ආපහු අපේ මුලින් පටන් ගත්තු අපරාධ රාජ්‍ය කියන එකට එනවනම් අපරාධ රාජ්‍යයක් පිළිබඳ කතිකාවක් ගොඩනගලා යම්කිසි එකේ නැරටිව් එකක් භාවිත කරමින් මේ විසඳීමට යන එක ඇතුළේ වුණත් මේක එක්තරා ආකාරයක නැරේෂන් එකක් විතරද නැරටිව් එකක් විතරද කියන ප්‍රශ්න කෙනෙකුට අහන්න පුළුවන්. ඒ කියන්නේ මොකද ආණ්ඩුවක් විපක්ෂයේ ඉන්නකොට වගේ නෙමෙයි විපක්ෂයේ ඉද්දී ජනතා සම්මුතියේ ඉඳගෙන ඒ නැරේෂන් එකක් නැත්නම් ඒ කතිකාව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආණ්ඩු බලයට ආවට පස්සේ ඕක ලාල්කාන්ත මැතිතුමා පාක් කියලා දෙනවා. අපේ සමාජිකයෝ දැනගන්න ඕන අපි ඉන්නේ ආණ්ඩුවේ කියලා. අපි ඉන්නේ දැන් විපක්ෂ නෙමෙයි ආණ්ඩුවේ කියලා එයා ප්‍රසිද්ධ රැස්වීමේදී ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ඇතුළේ බැලුවහම මේ අපරාධ කෙනෙක් හොඳට පැහැදිලි අත්අඩංගුවට ගැනීම වෙනවා. ඒවා හොඳයි. ඒ වගේම නීති ක්‍රියාත්මක වෙනවා. ඒවා හොඳයි. ඔක්කොම යම් ආකාරයක නැරේෂන් එක කතිකාවක් විතරද? මොකද මේකෙන් මේගොල්ලන්ට සෑහෙන දුරක් යන්න පුළුවන්. මේක යම් දේවල් නොවෙනවා කියනවා නෙමෙයි. යම් ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත්ද මේ වගේ ආර්ථික වැඩපිළිවෙලක් මේ අනිත් පැත්තෙන් ගමන් කරන්නේ. ඉතින් මම අහන්නේ මේවා අවසානයෙන් නැරටිව් බවට පත් වේද? මේ ක්‍රියාදාම. ඔව් ඇත්තටම සිසිර මේ මට තියෙන කනගාටුවත් ඒකයි. මොකද මෙතෙන්දී අපි මොවුන් අනුගමනය කරන්නේ මාක්ස්වාදී ක්‍රියාපිළිවෙතක්ද එහෙම නැත්නම් ලිබරල් වාදී ක්‍රියාපිළිවෙතක්ද කියන එක අපිට අදාළම නැහැ. සාමාන්‍ය පුරවැසියන්ට ඒ කාරණාව වැදගත්ම නැහැ. මොකද මොන ක්‍රියාපිළිවෙත මොන දේශපාලන ක්‍රියාපිළිවෙත අනුගමනය කරලා හරි කඩාවැටිච්ච රාජ්‍යයක් විශේෂයෙන්ම ආර්ථිකව සමාජීය දේශපාලනිකව කියන තුන් ආකාරයෙන්ම කඩාවැටිච්ච රාජ්‍යයක් ගොඩනැගීම සඳහා මිනිසුන්ට සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමේ පදනම ගොඩනැගීමේ අරමුණින් ඉදිරිපත් වන පාර්ශ්වකරුවන් පිරිසක් හැටියට ඔවුන්ගේ දේශපාලන න්‍යාය කුමක් වුවත් අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ තිබුණාට වඩා යහපත් ජීවන මට්ටමක්. මොකද මීට වඩා බොහොම කියන්නේ සාධාරණව තමන් උපයන මුදලින් ජීවත් වීමේ අයිතිය ලබා ගන්න මේ රටේ මිනිස්සුන්ට මේ ඇත්තරම මේ මූලික අයිතිය තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ඊයේ පෙරේදා කරපු කිසියම් ආර්ථික මේ සමීක්ෂණයකින් හෙළිදරව් වෙලා තියෙනවා ජාත්‍යන්තර ආර්ථික සමීක්ෂණයකින් මේ ප්‍රවෘත්ති මන්දුටුවේ මේ අද දිරන ප්‍රවෘත්තියක් ඇටියට විකාශය වෙද්දී සාමාන්‍ය රූපවාහිනී නරඹන ප්‍රේක්ෂිකාවක් හැටියට මේ රටේ සාමාන්‍ය මිනිස්සෙක්ට ඒ කියන්නේ දරිද්‍රතාවයෙන් බැහැරව ඒ කියන්නේ තමන් බොහොම අහේනියකින් ජීවිතේ ගොඩනගා ගන්න නැතුව සාමාන්‍ය මට්ටමේ ජීවිතයක් ගත කිරීම සඳහා තනි පුද්ගලෙක්ට
අවම වශයෙන් 1,50,000ක් මාසකට අවශ්‍යයි වැය කිරීමට අවශ්‍යයි කියන පදනම ඒ කියන්නේ මේ නිරීක්ෂණය යම්කිසි නිරීක්ෂක කණ්ඩායමක් විසින් කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉහළ ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඇවරේජ් එකට වඩා පොඩ්ඩක් ඉහළ මේ ජීවන පැවැත්මක් මේ ඇති කර ගැනීම සඳහා අවම වශයෙන් ලක්ෂ 6ක මුදලක් අවශ්‍යයි කියන තීන්දුවක් කරන් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් තියාගෙන ගෙදර පරිපාලනය කරගෙන එහෙම ජීවත් වෙන්න. නමුත් දැන් අවම ජීවන මට්ටම පවත්වා ගැනීමට 1,50,000ක පිරිවැයක් දරන්න වෙනවා කියන්නේ ඒක සරල කතන්දරයක් නෙවෙයි. මොකද මේ නිර්ණායකය අනුව බලනවා නම් මේ රටේ ඉන්න මං හිතනවා 60%කට වැඩි පිරිසක් 60කට හෝ සමහරට 70කට වැඩි පිරිසක් ඉන්නේ අර කියන සීමාවෙන් පහළ. එතකොට එවැනි ආර්ථික අර්බුදයක් පවතින මොහොතක රටේ ඇත්ත වශයෙන්ම අපි ප්‍රමුඛතාවයේ දී යුත්තේ කුමන කාර්යයන් සඳහාද මේ රටේ ඉන්න මිනිසුන්ගේ ජන ජීවිතය මීට වඩා යහපත් තැනකට තරණය කරවීම සඳහා අත්‍යවශ්‍යයෙන් අප කළ යුතු කටයුතු මොනවද කියන එක මම හිතනවා මේ මොහොතේ බලයේ ඉන්න කුමන දේශපාලන කණ්ඩායමකට උනත් තියෙන මූලික වගකීමක් කියලා. ඉතින් මම මීට කලිනුත් මේක සඳහන් කරලා තිබුණා විවිධ තැන්වල. ඇත්තටම මේ කණ්ඩායම තමයි අපගේ තියෙන අවසාන බලාපොරොත්තුව කියලා. මොකද ඒකට හේතුව ඔවුන් අනිකුත් මේ රටේ හිටපු පාලකීන්ට වඩා බොහොම පහළ තැනකින් පහළ ජීවන මට්ටමකින් තමන්ගේ ජීවන අත්දැකීම් අත්දැකලා ඒ තියෙන මේ අමාරුකම්, ඒ තියෙන දුෂ්කරතා, ඒ තියෙන කියන්නේ බාධක වැටකඩලු සියල්ල මේ එහි ගුණසුමත හඳුනාගෙන ඔවුන් මේ මහ පොළොවෙන් උපන් බීජයක් වගේ ඉහළට මතුවෙච්ච දේශපාලන කඳවුරක් හින්දා අපි ඇත්ත වශයෙන් බලාපොරොත්තු වුණා තවමත් වෙනවා. තාම බලාපොරොත්තු අතහැරලා නැහැ. මේ රටේ මිනිසුන්ට කිසියම් ආකාරයක සාධාරණ ජන ජීවිතයක් හිමි කර ගැනීමේ වගකීම ඔවුන් තමන්ගේ අතට ගනින් කියලා. එතකොට එවැනි වාතාවරණයක් තුළ මම හිතනවා ඔවුන් වෙන කවරදාටත් වඩා වෙන කවර කලකටත් වඩා හිටපු දේශපාලන නායකින්ට වඩා විශාල වගකීමකින් තමන්ගේ මේ බලය මෙහෙයවීම සිදු කළ යුතුයි කියලා. මොකද එහෙම නැත්නම් අර ඔවුන්ගේම පාර්ශවකරුවන් නැවත ආපිට හැරිලා ඔවුන්ව ප්‍රශ්න කරන ආකාරයට ඔවුන් මේ ජනතා බලයෙන් ෂේවි එහෙම නැත්නම් වියකී යන දවස ඔවුන්ගේ අස්මානයටම නොදැනුවත්වම පැමිණෙවි කියලායි මම විශ්වාස කරන්නේ. මට ඊටාම කෙටි අවසාන ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඒක තමයි මේ දැන් මේ නොවැම්බර් 21 මෙතෙක්කල් අවුරුදු 76ක් තිස්සේ මේ රටේ බලය හොබවපු මේ වගේම ආර්ථික ඝාතන වලට අපරාධ රාජ්‍යයන් කීපයක අධිපතිත්වයේ දරූ විරුද්ධ පක්ෂ කණ්ඩායම් බලමුළු ගැන්වමින් පවතිනවා මේ නොවැම්බර් 21 ජනතාව එකතු කරන්න. ජනතාව බලමුළු ගන්නවන්න කියලා. දැන් මේ අපි වගේ නාලිකා මේ කරන මැදිහත් විවේචන ඒගොල්ලන්ට හුරේ දාන්න ප්‍රස්තුත කාරණයක් වෙන්නට පුළුවන්. ඔබ අදහස් කරනවාද 21 මේ ආණ්ඩුවේ මේ මෙච්චර විවේචන තිබුණා නොවැම්බර් 21 ජනතාව බලමුළු ගන්නවන්න උන්ට හැකි වෙයි කියලා. උන්ගේ අතීතයත් එක්ක. මම හිතන්නේ මම මේකට මීට කලින් වැඩසටහනේ පිළිතුරු බැඳලා අවසන් කරලා තියෙන විදිහට ඒ හින්දා නැවත අලුතෙන් කියන්න දෙයක් නැහැ. මට මෙහිදී අවසන් කරන්නට මේ වැඩසටහන වත්මන් ජනාධිපතිවරයාම ජාත්‍යන්තර ජාත්‍යන්තර සමුළුවකට පසුව ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇමරිකාවේදී ආමන්ත්‍රණය කරලා කියපු ප්‍රකාශයක් මතක් වෙනවා. ඔහු ඇත්තටම මේ රටේ තියෙන දූෂණ, මේ රටේ තියෙන මැරකම්, මේ රටේ තියෙන අක්‍රමිකතා හඳුන්වලා මේ රටේ වත්මන් ජනාධිපතිවරයා විසින්ම දැන් මේ අද අපේ මාතෘකාව කොට ගන්න අපරාධ රාජ්‍යයක් කියන හැඟවුම තමයි එදා ඔහුගේ ඒ කරපු උද්දේශනයේ ප්‍රධාන මුඛ්‍ය අරමුණ උනේ. මුඛ්‍ය තේමාව උනේ. එතකොට එහිදී ඔහු එක වචනයක් පාවිච්චි කරනවා අන්ධකාර පීඩාවකට අපිපත් වෙලා ඉන්නවා කියලා.
එතකොට මේ අන්ධකාර පීඩාව කියන දේ ඕන් පැහැදිලිවම හඳුනාගත යුතුයි. ඒ හඳුනා ගන්න අවශ්‍ය වෙන්නේ සංකේතාත්මකව නාමිකව නෙමෙයි. එය ඕන්ද මේ රටේ මේ දුක් විඳින ජනතාවත් එක්ක එකට මුහු වෙලා මේ පොළවේ පස් කාපු පිරිසක් හැටියට ඔවුන්ගේ ජීවිතය තුළින් ඔවුන් ගත්ත අත්දැකීම් වල ශේෂයක් හැටියට අවබෝධ කරගෙන ඒ කියන්නේ යම් දරුණු ශාරීරික පීඩාවක් විඳින මිනිස්සෙක් නෙදන්නේ පීඩාවේ තරම. එතකොට මේ පීඩාව විඳපු පිරිසක් හැටියට ඔවුන්ට මං හිතනවා හෘද සාක්ෂිමය වශයෙන් වගකීමක් තියෙනවා මේ කියන අන්ධකාර පීඩාවෙන් මේ රටේ මිනිස්සුන්ව අඩුම වශයෙන් ලාහිරු කිරණක්වත් දකින්න තැනකටවත් තරණය කරවලා රැගෙන ගිහිල්ලා ඔවුන්ගේ බල කාලය අවසන් කරන්න. ඉතින් ඒ බලාපොරොත්තුව පුරවැසියෙක් හැටියට මම තාම අහිමි කරගෙන නැහැ. මම හිතනවා වත්මන් රජය ගැන යම් ආකාරයක පිරිසක් කලකිරීමටපත් වෙලා ඉන්නවා නම් ඡන්දය ලබා දීපු ඔවුනුත් අත්හැරගෙන නැහැ. ඒ වගේම ඔය කියන 21 වෙනිදා බලමුළු ගැන්වෙන්නට ඉන්න දැන් මෑතකදී පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්වැල් බැඳගත්තා. ඔවුන් ඉදිරියට එන්න හිතන් ඉන්නවා නම් මේක ඔවුන්ගේ අවස්ථාව නෙමෙයි කොහෙත්ම. ඒ සඳහා කිසිදු ජන මේ පෙළගැස්මක් නම් සිද්ධ වෙන්නේ නැති බව අපිට බොහොම සාධාරණ සැකයකින් තොරව පිළිගන්නට පුළුවන්. සාමාන්‍ය පුරවැසියන් හැටියට, ඒ කියන්නේ අවදි සිහියෙන් ඉන්න පුරවැසියන් හැටියට. ඒ වගේම මම ආයිත් අර මම ඊට සුළු මොහොතකට කලින් කියපු දෙයක් නැවත වර්ණනා ගන්න කැමතියි. ඒ තමයි අපි අවසාන බලාපොරොත්තුව කියලා මම කිව්වා. ඇත්තටම තියෙන අවාසනාව තමයි මේ වත්මන් බලය හිමි කරගෙන ඉන්න දේශපාලන අධිකාරීන් බැහැරව අපේ ඉන්න මේ දේශපාලන වාතාවරණය තුලින් අපිට කිසියම් ඉදිරියේදී බලාපොරොත්තුවක් ලැබෙ හැකි දේශපාලන කඳවුරක් ඉන්නවාද කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් මට දෙන්න තියෙන පිළිතුර තමයි ඇත්තටම මට පෞද්ගලිකව එවැනි දේශපාලන කඳවුරක් අපි යවට පවතිනවා කියලා පෙන්눔 වෙන තත්ත්වයක් නැහැ. එහෙම නොවි වෙනත් ආකාරයක වෙනසක් මේ පොළවේ ඇති වෙනවා නම් මතු යම් දවසකදී අර ඉන්දියාවේ අරවින්ද් කේජ්‍රීවාල් වගේ එකපාරට තමන්ගේ තියෙන මූලික ප්‍රතිපත්තිමය කාරණා ජනතාගත කරලා ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන තමන්ගේ මෙහෙයුම් තුළින් ඒ කියන්නේ දූෂණ විරෝධී මෙහෙයුම් තුළින් ජනතා ප්‍රසාදයෙන් එළියට ආපු නායකින් හැටියට අපි ලෝකේ තවත් අඳුර ගන්න චරිත තියෙනවා. ඉවෙන් දැන් අපි උදාහරණයක් ගත්තොත් ආර්ජන්ටිනාවේ හැවිය මිලේ වගේ චරිතයක් ගත්තොත් චිලි දේශයේ ගාබ්‍රියෙල් බොරික් වගේ චරිතයක් ගත්තොත් ඒ වගේම දැන් පරණ දේශපාලඥයෙක් වුණත් ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් වගේ කෙනෙක් ගත්තොත් ඉවෙනි අය බොහෝ විට සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ තමන්ගේ තියෙන ශක්්‍යතාවය ජනතාව ඉදිරියේ තාම පැහැදිලි විදිහට ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම උදෙසා පාවිච්චි කරලා ඒ විශ්වාසය තහවුරු කරපු දේශපාලන නායකයෙක්. ඉතින් එවැනි මහ පොළොවේ සැබෑ වෙනසක් ඇති කළ හැකි සුවිශේෂී චරිතයක් මතුයම් දවසක මතුවෙලා ඒ චරිතය වටා ගොඩනැගෙන මහා විශාල ජනකායක් සමග මේ රට යම් සාධනීය පරිවර්තනයකට ලක් කරන්නට හැකියාවක් තියෙනවා නම් මම හිතන්නේ එවැනි වෙනසක් උදෙසා මිසක මේ මොහොත තුළ අපි අවට මේ නිරීක්ෂණය වෙන දේශපාලන බලවේගයන් සම්බන්ධයෙන් නම් අපිට තියන්න පුළුවන් විශ්වාසය ඉතාම අල්ප එකක්. හොඳයි. අද දින මෙතනින් අපගේ මැදිහත් සාකච්ඡාව අවසන් කරනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් යෝජනා මේ සාමිචේ YouTube නාලිකාවේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම අප සාකච්ඡා කළ යුතු වෙනත් කාලීන මාතෘකා, ඒ වගේම වැදගත් මාතෘකා වෙත්නම් ඒවත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙමනම් නැවත හමු වෙනතුරු ආයුබෝවන්.